හොඳයි අපි සාකච්ඡාව පටන් ගමු නේද? අද මොනවා ගැනද සාකච්ඡා කරන්නේ? කලින් සාකච්ඡාවේ මුකුත් ප්‍රශ්න ගැටලු තියෙනවද නැත්නම් අලුත් මුකුත් අදහසක් ගැටලුවක් තියෙනවද සාකච්ඡාවට ගන්න? ඔතුස්මත් මම පොඩි ප්‍රශ්නයක් අහන්න මට මේ දැනගන්න ඕන මේ නාම රූප කියන එක ධර්ම ශක්තියටත් ජාඩ ශක්තියටත් සමාන කරන්න පුළුවන්ද කියන එක තමයි මගේ ප්‍රශ්නේ. නාම රූප කියන එක පෙළ දහමේ තියෙන විදිය විග්‍රහ කරන ආකාරයක් තියෙනවා. ඒකත් එක්ක අපිට ඥාන හා දැනුම කියන එක ගලපන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක 100%ක්ම එතනට ගන්න බෑ. ඒකට යම් මට්ටමකට ධර්මතාවය ඒ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට උතන ඥාන ලෝකය කියලා ගත්තාම ඔක මේ සම්මත දහම තියෙන පටිආපෝ තේජෝ වායු කියලානේ. ඉතින් එතකොට එතන යම් ප්‍රමාණයකට භෞතික දේ රූපය කියලා ගන්න තැන රූපය කියන තැනදී තියෙන සතර මහා ධාතුන්ට බෙදලා තමයි තියෙන්නේ. එතකොට ඒක අපි කතා කරන කෙරෝලක නෙමෙයි මෙතන තියෙන්නේ. යම් තැනකට මනස ගවේෂණය කරලා විනිවිද දකින්න පුළුවන් මට්ටමට හදලා තියෙනවා. ඒ කියන්නේ භෞතිකත්වය විනිවිද දකින්න පුළුවන් මට්ටමට. ඒ කියන්නේ ප්‍රමාණයකට විභජනය කරලා තියෙනවා. ඒ කියන්නේ කෙරෝලකට නැත්නම් පරතරයකට නෙමෙයි. එතකොට නාම කියන තැනදී ඒක තියෙන පස්ස වේදනා සංඥා මනසිකාර කියලානේ. එතකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කිව්වහම එතන ස්පර්ශය නිසා ඉතින් අපි කොහොමද ස්පර්ශය තුළින් කියන්නේ ඉන්ද්‍රිය හරහා දැනීම් තුළින් අපිට දැනුම් ගොඩනගන්නේ. දැනීම් තුළින් දැනුම් ගොඩනගන්නේ. එතකොට ඊට අනුව අපි චේතනා අරමුණු පහළ කිරීම වගේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා එක එක තැන්වල එක එක විදිහට විග්‍රහ කරනවා. කොහොම වුණත් එතනදී කියන්නේ ඉන්ද්‍රිය හරහා එන දැනීම් ටික මොලේ කියන ඉන්ද්‍රියේ තැම්පත් වෙන ආකාරය තමයි. මනසිකාර කියන්නේ ඉතින් නැවත නැවත මෙනෙහි වෙනවා කියන එක. සිතුවිලි අරමුණු හට ගන්නවා කියන එක. එතකොට ස්පර්ශය නිසා වේදනාව නිසා සංඥා නිසා මනසිකාර වෙනවා කියලා කියනවා. එතකොට අපිටත් ඉතින් ඇත්තටම දැනෙන බව නිසා දැනෙන බවක් තියෙනවනේ අපිට යමක් බාහිරේ තියෙනවා කියලා ඉන්ද්‍රිය හරහා රූප ශබ්ද ගන්ධ රස පහස වශයෙන් දැනීමක් ඇති වෙනවා. ඒ දැනීම තුළ බාහිර කියන ශක්ති ගල්ලය ඉන්ද්‍රිය හරහා මොලේ කියන ඉන්ද්‍රියට ස්පර්ශ වුණාම එතනින් අපිට සිතුවිලි ජනනය වීම තුළ අපි බාහිරේ යමක් දෙයක් තියෙනවා කියන දෘෂ්ටියට භාජනය වෙනවා. ඒකට ඒ වගේ තමයි අතනදී වේදනාවක් හට ගන්නවා. වේදනාව කියන්නේ ඇත්තටම අතන සුඛ වේදනා දුක් වේදනා කියන අපි කියන කැමැති අකමැති කියන හැඟීමක් උපදිනවා. දකින්න අහන දැනන දෙයට අනුව. එතකොට එතන මේ ඒ කැමැත්ත අකමැත්ත මතනේ අපි දැනුම් ගොඩනගා ගන්න හොඳයි හෝ නරකයි කියලා. ඊට පස්සේ ඊට අනුව හිතනවා. ඉතින් ඒ වගේ අර වේදනාව නිසා ස්පර්ශය නිසා වේදනාව විතර වේදනාව නිසා සංඥාවක් ගොඩනගා ගන්නවා මේ අහවල් දේ අහවල් කෙනා අහවල් සිද්ධිය කියලා. ඊට පස්සේ ඒක ගැන මානසිකාර කරනවා. එතකොට නාම රූප කියන එක සාමුලින් අපිට බැහැර කරන්න අවශ්‍ය නැහැ. නාමය කියන්නේ ඇත්තටම මේ මොලේ කියන ඉන්ද්‍රිය. කියන්නේ මනසේ ක්‍රියාවලිය යම් මට්ටමකට විග්‍රහ කරන්න ගත්ත උත්සාහයක් තමයි. එතනදී ස්පර්ශය කියන එක ඇත්තටම ඒගොල්ලෝ අරන් තියන්නේ මේ ඔතන බාහිර මනෝ සංචේතන වශයෙන් සිදු වෙනවක් තියෙනවා. ඉන්ද්‍රිය වශයෙන් සිදු වෙන දේවල් තියෙනවා. ඒතර ස්පර්ශය කියලා ගන්න පුළුවන් අපිට දෙවිදිහකට. ඒ කියන්නේ බාහිරෙන් අපිට දැනීමක් ඇති වෙන්න පුළුවන්. අභ්‍යන්තර අපේ මනසේ ස්පර්ශයක් ඇති වෙලා කියන්නේ සිතුවිලි හා චිත්ත ස්වභාවයෙන් ස්පර්ශ වෙලත් චේතනා මනසිකාර රට ගන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ ස්පර්ශය බාහිරද ඇතුළාන්තද කියන එක කෙසේ වෙතත් අපිට ස්පර්ශය කියලා ගන්න පුළුවන් වෙන්නේ සිතුවිලි ජනනය වීම අරමුණු ගොඩනැගීම තමයි.
ඒ චිත්ත ස්වභාවයක් මූලික වෙලා යම් දැනීමක් ඇතිලා දැනීමත් තුළින් චේතනා මනසිකාර කියන අපි අරමුණු කියන ශක්තිය අරමුණක් හෝ සිතුවිල්ලක් හෝ අදහසක් කියලා අපි කියන ශක්ති උත්පාදනයක් වීමක් තමයි සිදු වෙන්නේ. ඉතින් ඒක මේ යම් මට්ටමකට අපිට දර්ශනයත් එක්ක ගලප ගන්න පුළුවන්. ඒ කියන්නේ තුෂ්ණ මාතේ අදහසක් ආවේ මොකක් හරි මට මතක් වෙනවා මේ පටිච්චසමුප්පාදය වගේ අවස්ථාවක මේ නාම රූප ගැන විස්තරයක් කරනවා. එතකොට මම කල්පනා කරා මේක ගැලපෙන්නේ මෙහෙමද කියලා මම කල්පනා කරා මොකද ඇත්තටම මම නාම රූප ගැන ඉච්චට දන්නේ නැති නිසා තමයි මම කල්පනා කරේ. එහෙම ගැලපෙනවා මට දැනගන්න ඕන කොහොමද වැඩි විස්තරයක් නම් ඕනේ නැහැ. මේක ඒක අවශ්‍ය නැත්තම් ඉතින් අතරලා දැම්මත් කමක් නැහැ ඉතින්. ඒක තමයි දාස. බොහොම ස්තුතියි. නෑ මේකේ නාම ධර්ම රූප ධර්ම කියලා ඉතින් වෙනම තියෙන විග්‍රහයක්. ඉතින් ඒවා ඊට අනුව සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක සරලව අරගෙන ධර්මතාවයත් එක්ක ගලපලා යම් විග්‍රහයක් කරගන්නත් පුළුවන්. ඒ විස්තරය ප්‍රමාණවත් කියලා මම හිතන්නේ. කියන්නේ මට අර පොඩ්ඩක් මේ ගලප ගන්න ඕනකම තිබ්බේ මේ නාම රූප කියන එක කොහොමද දැනුම සහ ඥාන ශක්තියට ගැලපෙන්නේ කොහොමද කියලා පොඩි ගැලපීමක් තිබ්බා. ඒක වැරදි නෑ ඒක වගේ හිතුණා. ඒක තමයි මට තාම කරගන්න ඕනේ. බොහොම ස්තුතියි. එතන මෙහෙමයි ඉතින් භෞතිකත්වයයි අධිභෞතිකත්වයයි සම්බන්ධ වෙන තැනක් නැත්තම් ක්‍රියාත්මක වෙන ආකාරයක් විග්‍රහ කිරීමක් තමයි එතන තියෙන්නේ. ඒක ගැන අනිත් අයටත් අදහස් තියෙනවද? ඔයගොල්ලෝ ඉගෙන ගියාගත්ත විදිහ හෝ අවබෝධ කරගත්ත හරි විමසා බලපු විදිහක් තියෙනවද? චාමර මහත්තයා මගේ අදහස ඉදිරිපත් කරන්නද? ඔව් කියන්නේ. අපි දැන් අපේ අර ගතානුගතික පිළිවෙලකට අනුව ඔය වචන වල එල්බීගෙන අපි මේ ධර්මයේ විවරණය කරගන්නනේ පුරුදු වෙලා හිටියේ. නමුත් මේ අපේ මේ අලුත් දැනුමට අනුව මේ අපේ තුල දැන් වැඩ කරන ස්වාමීන් වහන්සේගේ මේ ඉගැන්වීමට අනුව පිළිපැදගෙන යන ආකාරයට මේ අපි දැන් හිතන්නේ වෙන ආකාරයකට නිසා අර පරණ අපි දැනුමට ගොඩගසාගත්ත අර පරණ වචන ටික අදාළ කරගෙන ඒව අනුව විග්‍රහ කරගෙන යනවට වඩා හොඳයි නේද? ඊට සරල පැහැදිලි අර්ථවත් ආකාරයට උන්වහන්සේ අපිට උගන්වනවා. අපිට මේ දැනුම නුවණ කරගෙන ගමන් කරන ආකාරයක් ගැන නිවීම සඳහා ඒක නිසා අපි අර ගතානුගතිකව දැනගෙන සාහිත්‍යයෙන් හෝ ඔය කියන මේ සූත්‍ර පිටක ආදීන් ගත්ත වචන ටික පොඩ්ඩක් අයින් කරලා මේ සහැල්ලු සරල ආකාරයට උන්වහන්සේ උගන්වීම දර්ශනයක් ආකාරයට කරගෙන යනවා නම් අපිට ඉතා පහසුයි නේද කියලා හිතමු. මගේ දැනුමින් අදහසක් ඉදිරිපත් කරනවා. දැන් අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න යන අවස්ථාවකදී උදාහරණයක් මම මේ කියන්නේ අර අපි කලින් දැනගෙන හිටපු දැනුමේ තිබුණ වචන ඉදිරිපත් කරලා ඒ අනුව විවරණයක් බලාපොරොත්තු වෙනවනේ. ඒ කියන්නේ අපේ දැනුම තවම අලුත් වෙලා නැති නිසානේ. ඒ හින්දා උවමනාවෙන් බෑමෙන් ඒව ටික ඈත්මෑත් කරලා දැන් තියෙන මේ දර්ශනයට අනුකූලව උන්වහන්සේ දේශනා කරන ආකාරයට සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරගෙන ගිහිල්ලා මේක තේරුම් ගන්න උත්සාහ කරනවා හොඳයි නේද කියලා මම මගේ චාංග අදහසක් ඉදිරිපත් කරන්නේ. ඒක බහිරියක් නම් සමා වෙන්න. හොඳයි. ශ්‍රේයාන් මිස් අදහස් තියෙනවද? මේ මට මේ කියන්න එතන මල්ලි දැන් මේ අපි දැන් ඒ වචන මේ පරණ වචන උනත් අපි ඒක ඇයි මේක අයින් කරන්න ඕන මෙතන අවිද්‍යාවක් තියෙන කියන එක අපි දැනගන්න එපා. එතකොට ඒ වචනේ මොකද්ද එතන තියෙන වැරද්ද කියන එක අපි දැනගන්න ඕන. ඒකින්ද එහෙම ඒ පරණ වචන සෙට් එක කියලා නිකන් අයින් කරාට මේ තේරුමක් වෙන්නේ ඇයි මේක අයින් කරන්න ඕන කියලා අපි විද්‍යා දැනුමක් ඇති කරගන්න ඕන.
ඉතින් අවිද්‍යාවෙන් විද්‍යාවට යනවා කියන්නේත් ඒකනේ. ඒකින්ද මම හිතන්නේ හැම වචනයක් ගැනම තේරුම දැනගන්නේ හොඳයි කියලා. ඒකින්ද තව ඒ ගැන කියලා දුන්නත් කමන්නේ මොකද ඒ අවිද්‍යාව නැති කරගන්න මේ විද්‍යා දැනුම තව එකතු කරගත්තොත් හොඳයි කියලා හිතන්නේ. හරි මගේ අදහස් කරවුව එක ඒකට ඒ කියන එකට එකඟයි. නමුත් තව ටිකක් ඒ ගැන හිතමු කියලා කියන්නේ ඒව ඇසුරෙන්නේ දැන් අපිට යන්න වෙලා තියෙන්නේ අලුත් දැනුමකට. හරි ඒක මම පිළිගන්නවා. ඒක මෙහෙමයි ඇත්තටම ඒක දෙආකාරව බලපාන. ඇත්තටම මේ දැනුම් ඒ කියන්නේ අපේ තියෙන සම්මත දැනුම් පද්ධතිය තුළ නිවන ගවේෂණය කරපු බොහොමයක් අයට ඒවා බුද්ධ භාෂිත වශයෙන් භක්තියෙන් ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තියෙනවනේ දැඩි විශ්වාසයකින්. ඒක නිසා ඒ වචනවල සත්‍යතාවක් ඇති බවට තමන්ගේ ඇතුළාන්තයෙන් යම් කුසක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඒවත් ධර්මතාවයක් සත්‍යයක් යථාර්ථයක් ඇති කියන එක. ඒකට ඇත්තටම ඒවා අපිට 100% බැහැර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවත් ඇත්තටම මේ විශ්වීය ක්‍රියාවලිය තුළ සත්වයා කියන සංකල්පය අපි හඳුන්වන තමන් කියන්නේ මම කියලා හඳුන්වන සංකල්පය තුළ දෘෂ්ටිය තුළ ඒ භෞතික ආධ්‍යාත්මික ක්‍රියාවලියේ යාන්ත්‍රණය හැකි උපරිමයෙන් විග්‍රහ කරන්න දරපු උත්සාහයක්. එතකොට ඒක ගෞතමයන් වහන්සේට පෙර ඉඳන්ම ගවේෂණය කරපු ඒ බොහෝ ඉසුරු ඒ කියන්නේ අපි කියන උපනිෂද් දාමට පෙර ඉඳන්ම සත්‍ය ගවේෂණය කරපු අයගේ ඒ දැනුම් වල තියෙන දැනුම් පද්ධතිය වල තියෙන එකතුවක් තමයි ඔය අපිට මේ පොතපතට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සතර මහා ධාතු කියන කොටස් භෞතිකව විභජනය කරලා ඒවැය තියෙන යථාර්ථය දැකලා තියෙනවා. මානසිකව ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද කියලා ගවේෂණයක් කරලා තියෙනවා. එතකොට ගෞතම වහන්සේගේම වචන නෙමෙයි මේ ඇත්තටම ඊට කලින් ධම්ම බොහෝ දාර්ශනිකයෝ යම් යම් මට්ටමින් මේ ක්‍රියාවලිය හොයාගෙන තිබ්බා. ඒකේ එකතුවක් වශයෙන් තමයි ඇත්තටම අපිට දැන් ඔය ශාස්ත්‍රාතුරුන්ගේ වගේම ඒ ගෞතම වහන්සේගේ බුද්ධ භාෂිතයත් ඔක්කොම එකතු වෙලා තමයි මේ දැනුම් පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද ඒවා ගෞතම වහන්සේ පෙර හිටිය ශාස්ත්‍රූරු ඒ ආගමික නායකයෝ නැත්තම් ඒ මුනිවරු සත්‍ය ගවේෂකයන්ගේ ඒ දැනුම් පද්ධතිය ගවේෂණය කරනකොට අපිට ඒ වචන ඒ දර්ශනය ඒ දැක්ම අපිට ඒ පොත්පත් වලිනුත් හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ අර මේවා කියන්නේ තමන්ගේ ආගමික ග්‍රන්ථ තුලින් නිවන ගවේෂණය කරපු අයට ඒවා අර තදංග වශයෙන් උපාදාන වෙලා තියෙනවා. ඒ වචන ඇත්තටම අපි කටපාඩම් කරගෙන තියෙනවා ධර්මයේ වශයෙන්. ඇත්තටම ඒක ඇත්තටම වැරදුනේ අපිට ඒවා කටපාඩම් කිරීමක් නෙමෙයි කරන්න ඕනේ. ඔය නාම රූප කියන ධර්මතාවය දැක දැන ගැනීමක් කරන්න ඕනේ තමා තුලින්. එතකොට ඒක තුලින් තමයි ඇත්තටම තමන් කවුද කියලා විශ්වීය ධර්මතාවයට අනුව අවබෝධ වෙන්නේ. අපි කරේ අපි ධර්මය අවබෝධ කරනවා කියලා ධර්මය හොයනවා කියලා ධර්මය දැක දැන ගන්නවා කියලා අපි කරන්නේ ඇත්තටම පොත්පත්වල තියෙන සියලු වචන කටපාඩම් කිරීම. අද දැන් ඔය තාමත් අපිට වචන මතක දැන් දුස්ත මහත්තයා අහනකොට ඒවා අපි ඒ දවස්වල යම් මට්ටමකට මේ පරිශීලනය කරන නිසා ඒවා අපේ මතකෙත් තියෙනවා දැන්. හැබැයි අපි මේ වචන වල ඇතුළාන්තරය වහින්න ඕනේ. ඒවෙන් අපිට තමන්ව කොහොමද දකින්න පුළුවන් කියන එක. ඒක නිසා අර අලුතෙන්ම ඔන්න ගවේෂණයක් කරන කෙනෙකුට අපි කිව්වොත් අන්න ජාතිකයෙක් අන්න ආගමිකයෙක් අන්න එයාට මුලින්දම අර පරණ දැනුම් පද්ධතිය වල තියෙන පාලි භාෂාව හෝ සංස්කෘත හෝ වෙනත් වචන අවශ්‍ය නැහැ. මේ මූල ධර්මතාවය ටික පැහැදිලිව කිව්වොත් ඒ කියන්නේ ධර්මතාවයේ ඒ න්‍යාමයේ මේ භෞතික අධිභෞතික ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහොමද කියලා මොන භාෂාවෙන් හරි සරලව කියලා දුන්නොත් අන්න එයාට එතින් ඉඳන් තමන්ව දැක දැනගෙන විශ්ව ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. මොකද එයාට පරණ දේවල් මනසේ දත්ත එක තර්ක විතර්ක නැති නිසා වර්තමානයේ යාට ඒ විද්‍යානුකූල සූත්‍රය හම්බුනහම ඒ සූත්‍රය යාට ගලපගෙන එයා තුලින් යථාර්ථයටපත් වෙන්න පුළුවන්. අර දැනුම් පද්ධතිය වල කිදා බහපු පත්‍යයන් වෙච්ච අපේ මානසිකත්වයන් තියෙනවා අර චිත්ත ස්වභාවයනුත් සමගි. අන්න ඒක නිසා ඒවා නැවත නැවත Tamanට තර්ක විතර්ක ගෙනහල්ලා වර්තමාන දැනුමත් එක්ක
සංසන්දනාත්මකව හෝ තර්කානුකූලව හෝ ඝට්ටනයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් අපිට යම් මේ දැනුම ධර්මතාවය ප්‍රත්‍යක්ෂ වෙනකන් ওই தත්ත්වය තියෙනවා අඩු වැඩි වශයෙන්. එතකොට මේ දැන් මම එකක නාම කියන කොටස අපි ඥාන කියන කොටසෙන් අපි පටන් ගන්නවනේ. දැන් මේ තුන් ලෝකේ කියනවා ඥාන ලෝකේ කියලා තියෙනවා. ඒ ඥාන ලෝකේ කියන එක අපිට එදා ලොකු විද්‍යානුකූල දැනුමක් තිබෙන්නේ නැති ඉඳ අවුරුදු 2500 3000ට කලින් ඒ අය එතකොට ඒක සතර මහා ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ ආයෝ පස් වතුර ගිනි හුලං කියලා අපි කිව්වොත් අන්න ඒ වගේ මේවා හැදිලා තියෙන්නේ මේ දකින්න අහන දැනන ඝන සංඥා නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා ඒගොල්ලෝ අර ස්වභාව ධර්මයේ මූලිකව Tamanට ඉන්ද්‍රිය ගෝචර මට්ටමින් හඳුනා දීලා තියෙනවා. තද ගතිය, හමන ගතිය, ගලන ගතිය, මේ උණුසුම් ගතිය කියලා. එතකොට ඒක තුලින් අන්න මේ භෞතික දෘෂ්ටිය යම් මට්ටමකට විනිවිද ගිහිල්ලා Tamanට තියෙන ඒවැය තියෙන ඇලීම ගැටීම යම් ප්‍රමාණයකට සමනය කරගන්න ප්‍රහීන කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා එතකොට අපි එතනින් එහාට අපි සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ වලට එහා ගිහිල්ලා අපි සංඥාවක් කියන දෘෂ්ටිය දැන් පඨවි කිව්වහම අපිට තද ගතියක් හෝ පස් වතුර ගින්න කිව්වහම අපිට සංඥා ටිකක් එනවනේ. පඨවි ආපෝ තේජෝ ආයෝ කිව්වහම ඒවා තේරුමට අනුව අපිට යම් මානසික හැඟීමක් එනවා, සාපේක්ෂ බවක් එනවා. යම් ඒ කියන්නේ අපි පඨවි කිව්වහම අපි ගන්න සංඥා ටිකක් තියෙනවා අපේ. ඒ කියන්නේ තේජෝ වායෝ කිව්වහම අපිට ටක් ගාලා සංඥා ටිකක් මතුවෙනවා. එතකොට ඒ සංඥා මත නැවත ස්වභාවය නිර්මාණය වීමේ අවකාශයක් තියෙනවා. දෘෂ්ටිගත වීමක් තියෙනවා. මොකද ඒක අවසානයක් නෙමෙයි. අර දැන් අපි නූතන විද්‍යාවත් එක්ක ගලපුවාම පරමාණුව කියන එක අවසානයක් වශයෙන් යම් කාලයක් වෙනකම් තිබ්බනේ. හැබැයි ඒක එතනින් එහාට දැන් ගිදා බහැලා තියෙනවානේ ධර්මතාවයක් මේ විද්‍යානුකූල හොයා ගවේෂණය කරලා තියෙනවානේ පරමාණුව නෙමෙයි මූල ශක්තියන් කියන එක. ඉතින් ඒ වගේ අර යම් තැනක තමන්ගේ මනස නතර වෙන ගතියක් තියෙනවා ඒ සංඥා මත දෘෂ්ටිගත වුණාම. එතකොට අපි කොහොමද ඊට පස්සේ නාම රූප කිව්වහම එතන කියන්නේ නාමය කියන කොටසේදී අපි සිතුවිලි ලෝකය කියලා හඳුන්වලා දීලා තියෙනවා. සිතුවිලි ලෝකය ආධ්‍යාත්මික ලෝකය. සිතුවිලි ලෝකය හා ආධ්‍යාත්මික ලෝකය. නැත්නම් දැනුම කියන ශක්තිය හා චිත්ත කියන ශක්තියේ ස්පර්ශ වෙන ආකාරය ඒ ගමන් රටාව ඒ චලනය තමයි ওই නාම රූප කියන කොටසෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒක ධර්මිත දෙයක් උපමා කරලා තියෙනවනේ. එකක් ඒ කියන්නේ කෙලින් කරලා දර කොට දෙයක් තිබ්බොත් එහෙම ධර්මිත දෙයක් හරි ඒ එකක් නිසා තව එකක් පවතිනවා වගේ අර භෞතික ශක්තියින්ගෙන් ඥාන ශරීරය නිර්මාණය වුණාට පස්සේ ඒ ඥාන ශරීරයේ තියෙන මූලය වෙන මොලේ කියන ඉන්ද්‍රිය තුලින් උපදින සිතුවිලි කියන ශක්තියත් එක්ක තමයි නාම ධර්ම ටික නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අපි කියන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන කොටස නැත්නම් සිතුවිලි අරමුණු කියන කොටස නිර්මාණය වෙන්නේ අර ඥාන ශක්තිය පදනම් කරගෙන. එතකොට ඒක මුල්ලාන ඇත්තම ඥාන ශරීරයේ ක්‍රියාත්මක වීම තීරණය වෙන්නේ. එතකොට එතනදී අපි ඒ ක්‍රියාවලිය හරියට හඳුනාගත්තේ නැත්නම් ඒක අවබෝධ කරගත්තේ නැත්නම් ඒක තාක්ෂණය අපි අල්ලගත්තේ නැත්නම් ඇයි එහෙම සිතුවිලි අරමුණු නිර්මාණය වෙන්නේ? කාටද එහෙම සිතුවිලි අරමුණු නිර්මාණය වෙන්නේ? ඒවා කොහොමද පාලනය කරන්නේ? ඒවා වෙනස් කරන්නේ? ඒවා ප්‍රහීන කරන්නේ කියලා දැනගත්තේ නැත්නම් ඒ සියල්ල මම්මගේ වෙලා දෘෂ්ටිගත වෙලා ඇලීම් ගැටීම් ඇති කර ගන්නවා. කියන්නේ මම්මගේ අපේ කියලා ලෝකයක් නිර්මාණය කර ගන්නවා. ඉතින් ඒක නිසා තමයි එතකොට දැවීමක් තැවීමක් පිච්චීමක් තමා තුළ ඇති වෙනවා. ඉතින් විකල්පයක් වශයෙන් තමයි එදා කාලේ නාම ධර්ම ටික විග්‍රහ කරලා තියෙන්නේ. ඕකේ තව අභිධර්මයට යනකොට ගොඩාක් තියෙනවා විග්‍රහයන්. ඒවා ඇත්තටම කතා කරොත් එහෙම ධර්මතාවයක් කවදාකවත් නැහැ. කියන්නේ තමන්ට අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම මතක තියාගෙන එකින් එක බලන්න ගියොත් එහෙම වෙනවද කියලා තමන්ට හිතා ගන්නවත් බෑ. ඒ කියන්නේ ඇත්තටම ඒවා මේ යම් මට්ටමකට මේකේ තියෙන ලොකු ගැඹුරක්
එකනක තියෙන බලයක් ශක්තියක් ගැඹුරක් පෙන්වන්න ගත්ත උත්සාහයක් තමයි අභිධර්ම කියන කොටස. ඒ අභිධර්ම කොටස ඇතර පසු කාලීන රචනා වෙච්ච එකක්. ගෞතම වහන්සේගෙන් පසුව ගොඩනගපු දෙයක්. එතකොට එතනදී අභිධර්මය කියලා තියෙන්නේ අර ඒ සිතුවිලි අරමුණු චේතනා මනසිකාරයන් සිදුවෙන ආකාරය විග්‍රහ කරන්න චෛතසික 52යි 108යි කියලා විවිධ විදිහට විග්‍රහයන් කරලා තියෙනවා. එතකොට උත්තප්පන ජවන සම්තිර්ණ ඔහොම කියලා වචන වලට ගොඩාක් පෙරලලා තියෙනවා. ඔය තමන්ගේ දකින අහන දැනට දෙයට අනුව ඇති වෙන සිතුවිලි අරමුණු වලට. ඉතින් ඒක නිසා ඒවා කාඩම් කරලා තමයි අපි නිවන් දකින්න හැදුවේ. ඒවා රචනා කරපු ඒවා ධර්මයක් වශයෙන් ගොඩනගපු මිනිස්සුවත් නිවනක් ලැබලා තිබ්බද නැද්ද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන්. එතරම් දැනුමක් මේ මොහොතක් තුළදී තමන්ගේ සිතුවිලි අරමුණුත් එක්ක ඇති වෙන චිත්ත ස්වභාවයන් නිරීක්ෂණය නොකර අර දැනුමෙන් ඒ දැනුමක් විතරක් ගොඩනගාගෙන ඒක තමයි මේ උනේ අකුසල් කුසල් සිත් කියලා අපි හඳුන්වන මුලින්ම. ඊට අනුව අපිට මේ ඇති උනේ මෙන්න මේ ජාවන සිතක්, උත්තාපන සිතක්, සංතීර්ණ සිතක් කියලා ඔහොම හිතේ තීටොත් එහෙම අපිට කවදාවත් යථාර්ථවාදී දැනුමක් ගොඩනගා ගන්න බෑ. අර දැනුමට ගලප බලන්න පුළුවන් මම මේ මට හිතන්නේ මොන වගේ සිතුවිල්ලක්ද කියලා අර දැනුමට වර්තමානයේ තමන්ගේ සිතුවිල්ල ගලපන්න තමයි වෙන්නේ. ගලප ඉන්නව ඇරෙන්න භව ස්වභාවයන් දැකීමක් හෝ ඒව ප්‍රහීන වීමක් වෙන්නේ නැහැ. ඒවා අපි දැකලා තියෙනවා. දැන් ආචාර්යවරු ඉන්නවා, ත්‍රිපිටකාචාර්ය, පාලි ඒ කියන්නේ අභිධර්මාචාර්ය ඒ අයටත් ඒ කියන්නේ චිත්ත ස්වභාවයන්ට යටවල ඒගොල්ලෝගේ ආවේග උස්සන් වෙච්ච අවස්ථාවත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒක දැනුමේ කොච්චරම් කටපාඩම් කරන් හිටියත් ඒවා මතක ශක්තිය වශයෙන් තියන් හිටියත් වැඩක් නැහැ. ඒවා ප්‍රායෝගිකව ගන්න පුළුවන් ධර්මතාව නෙමෙයි. ඒක නිසා මේ ඔය නාම ධර්ම ටික ඇත්තටම සරලව අපිට හමු වෙලා තියෙනවා. දැන් කොහොමද මේක කරගන්නේ කියන එක. දැනුම කියන ශක්තියට අපි වෙන් කරාට පස්සේ ඒ දැනුම කියන ශක්තිය අපිට සිතුවිලි අරමුණු ඇති වෙනවා. Tamanටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ දැනුම කියන ශක්තියත් එක්ක උපදින යම් චිත්ත ස්වභාවයක් තියෙනවා නම් ඒකත් Tamanට දැනුම හරහා දකින්න පුළුවන්. එතකොට ඒ නිසා Tamanට තමන්ගේ භෞතික ශරීරයේ ඥාන ශරීරයේ චේතනා ක්‍රියාවලිය දැක දැන ගන්න පුළුවන් වුණාම වචන හා ක්‍රියාවන් කියන එක ඒ මොහොතේම පාලනය කරගන්න අවශ්‍යතාවයට අනුව ඉටු කරගන්න තමන්ගේ පාලනයට ඒ භෞතිකත් අධිභෞතික ක්‍රියාවලිය තමන්ගේ ධර්ම දැනුමට අනුව පාලනය නතු කරගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා දැන් ඇත්තටම ඔයගොල්ලෝ වෙනදට වැඩිය ඔයගොල්ලෝ තමන්ව දකින්න හා පාලනය කරන හැකියාව තියෙනවානේ. ඒක නිසා මේ අර දැනුම ඒක අර දැනුමක් වශයෙන් ගවේෂණය කරන්න හොඳයි මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. හැබැයි ඒකෙන් කවදාකවත් නිවනත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති බව ඒක අපිට මේ ඔය ඉන්න අපි කියන මේ ධර්මයේ තුල පාරතරට ඒව ඉගෙන ගත්ත අය කියන ප්‍රායෝගිකව දකින්න පුළුවන්. අනික ඒව තුලින් කියලා තියෙන පසුව රචනා කරලා තියෙන ඒවා ගොඩනගලා තින්නේ අර ආත්ම ධර්ම කර්මවාදයේ මූලික කරගෙන නිසා ඒ මොකද හැම චිත්තයක්ම හැම සිතුවිල්ලක්ම පෙර කර්මයට අනුව හට ගන්න බවට ඔය අභිධර්මයේ තුලින් සඳහන් වෙනවා. ඒ කියන්නේ පෙර කරපු අකුසල වලට අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතනදී අපිට වර්තමානයේ තුල අපි ධර්මතාවයට අනුව ගොඩනගා ගන්න පුළුවන්. අපි දැනුම හරහා හුරු කරපු චිත්ත ස්වභාවයන් තමයි අපිට නැවත නැවත ප්‍රබල එන්නේ කියන එක. හැබැයි ඒවා අතර එතනදී අර පුද්ගල සංකල්පයට වැටලා ආත්ම දහමත් එක්ක නැඹුරු වෙලා යනවා. ඒක අහවලා කරපු අහවල් කර්මයට අනුව තමයි මේ සිතුවිලි අරමුණු ගොඩ නැගෙන්නේ කියලා යම් මානසික දෘෂ්ටියක් ගොඩනගෙනවා. ඒක නිසා එතකොට අර විද්‍යාවක් පහල කරන්න හදුවට එතන මිත්‍යාවකට තමයි නැවත භාජනය වෙන්නේ. ඕකේ මූලපද්ධතියට ගියාම මොකද ඒවා නිර්මාණය කරලා තියෙනවා ආත්ම දහම කර්මවාදයේ මූලික කරගෙන. ඒක නිසා ඒ තැන් වලට නොයා අපිට අපේ ගමන නැත්නම් තමන්ගේ ධර්මතා තමා තුළින් තමා අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් ධර්මයක් මම හිතන්නේ වර්තමානයේ ලැබිලා තියෙනවා. ඒ ගැන ඔයගොල්ලෝ අදහස් තියෙනවද? ඔබතුමා මම අදහස් කරපු දේ ඊට පැහැදිලිවම සවිස්තරව විස්තර කරා. මට එවැනි හැකියාවක් නැති නිසා මට ඒව ගැන විස්තර කරන්න බෑ.
මේ මනුෂ්‍ය සත්වයාගේ ගොඩනැගිලා තියෙන ශක්ති තුනක ක්‍රියාකාරීත්වය මත කියන එක ස්ථීර පදනමක් හැටියට අරගෙන ඒ මධ්‍යස්ථානයේ ඉඳගෙන ඒ මේක එක මිනිටක හිතෙනවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් ඒකද කියලා. එහෙම ඉඳලා අපිට සවිස්තරව විග්‍රහ කරගෙන දකින්න පුළුවන් තත්ත්වයක් තියෙනව නේද මේ තුනේ ශක්ති තුනේ ක්‍රියාකාරීත්වය කියන පදනමේ ඉඳගෙන ඔය කියන යථාර්ථයට දකින්න ස්ථිර නිගමනයකට යන්න නිවන් මාර්ගයේ ගමන් කරන්න ඉතා පහසුවක් ලැබෙනව නේද කියන එක මට හිතෙනවා ඒක මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා. මොකද මේ මධ්‍යස්ථානයේ ඉඳලා ස්ථිර පදනම මත ඉඳලා අපි කටයුතු කරනවා නම් විමසීමට ලක් කරනවා නම් ඔය කියන භෞතික ලෝකයේ තියෙන සිද්ධීනුත් මේ ආධ්‍යාත්මික ලෝකයේ නිවන දකින්න ආකාරයත් සම්බන්ධයෙන් අපිට නුවණ කෙමෙන් වැඩෙනවා නේද කියලා මට හිතෙනවා. අන්න ඒ ටික ගැන පොඩ්ඩක් පහුගාලා පෙන්නලා දෙන්න පුළුවන් නම් මම කියන දේ සවිස්තර වශයෙන් ස්තුතියි. දැන් මලි ඔයා කියලා දුන්න විදිහට මට තේරුනේ දැන් නාම රූප කියන්නේම පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට පඨවි කියන්නේ තද ගතිය. ඒ විදිහට අපි කියනකොටම එතන පටන් ගන්න එතන ද්වතාවය තමයි කියන එක තේරෙනවා. එතකොට අපි දැන් අපි ඒක පරණ ධර්මයේ එතනින් තමයි කෙලවරුනේ. එතකොට අපි පටන් ගන්න මෙතනින් තමයි කියන එක මට වැටහෙන්නේ. ඒ කියන්නේ අපි ද්වතාවයේ ඉඳන් තමයි දැන් කරගෙන යන්නේ කියන එක. මම හිතන්නේ ඒක හරිද වැරදිද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ද්වතාවය කියලා අදහස් කරේ ශාන්විස්. දැන් පඨවි කියන්නේ තද ගතිය. එතකොට අපි මොකකට සාපේක්ෂවද මේක මේ තදයි කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ මෙතන මේ සාපේක්ෂතාවයනේ නේද? එතකොට අපි පටන් ගන්න එතන ඉඳන් දැන් මේ පෙර ධර්මයේ තියෙන එතනට වෙනකන් කියන එකයි මට වැටහෙන්නේ. ඒක හරිද කියලා මම කියන්නේ. ඔව් එතකොට සාපේක්ෂ බවක් තියෙනවා නම් මානසික හැඟීමක් එනවනේ. ඒ හැඟීමට අදාළ චිත්ත ස්වභාවයක් හට ගන්නවම තමයි. එතකොට ඉතින් මෙහෙම ඇත්තටම දැන් ඔතනදී නාම රූප විතරක් නෙවෙයි විඥාන කියන කොටසකුත් එකතු වෙනවා. විඥාන කියන කොටස අර මං කිව්වා වගේ කලින් පෙර කර්මයට අනුව කරපු කීප දෙයට අනුව එන දෙයක් වශයෙන් ආත්මයක් වශයෙන් තමයි ගන්න තියෙන්නේ පෙර දහමට අනුව. කොච්චර මේ බෙදලා දක්වන්න හදුවත් සත් පුද්ගලයෙක් නෑ මේ මොහොතේ නාම රූප ධර්මතාවයක් කියලා පෙන්වන්න හදුවට විඥානය කියන එක ගමන් කරනවා කියන එක පෙන්වනවා. ඒකට අනුව මේ ජීවිතේ උපත්ති ලබන්නේ හැකියාවන් ලැබෙන්නේ රූපේ ලැබෙන්නේ කුසල අකුසල චිත් ලැබෙන්නේ කියලා හඳුන්වීමක් තියෙනවනේ. ඒතකොට විඥානය කියන කොටසදී අපි නැවත අර ආත්ම ධර්ම කරුණාවාදයට හවු වෙනවා. ඒක අර විද්‍යානුකූලව පෙන්වලා නැහැ. විඥානය කියන කොටස කෙලින්ම පුද්ගලයාගේ ගමනක් වශයෙන් තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. එතකොට සාපේක්ෂ බව කියන එක දැන් භෞතිකත්වයේ සාපේක්ෂ බව අපිට දකින්න පුළුවන්. අධිභෞතිකත්වයේ සාපේක්ෂ බව විග්‍රහයක් කරන්න පුළුවන් අපිට. දැන් සාපේක්ෂ බව කියන්නේ අපිට යහපත් ස්වභාවයෙන් අයහපත් ස්වභාවයෙන් කියන කුසල අකුසල සිත් කියලා හඳුන්වනවා. එතකොට ඔය සාපේක්ෂ බව කියන එක අපි ඊපාර කතා කරා වගේ බැහැර කරන්න බෑ 100%ක් අවශ්‍යයි තමන්ගේ ඥාන ස්වභාවයේ පැවැත්මටත් ආධ්‍යාත්මික ස්වභාවයේ නිරීක්ෂණයටත් හා යථාර්ථවාදී කිරීමටත්. මොකද සාපේක්ෂ බව තුලින් අපි මිදිලා සාපේක්ෂ බව පවතින්නේ කොහොමද කියලා බලන්න බෑ. කියන්නේ තමන්ගේ ඥාන ශරීරය බැලුවොත් එම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ තියෙන්නේ නැද්ද කියන එක අපිට දකින්න පුළුවන් උත් සාපේක්ෂ බව තමයි. ඊට පස්සේ තමන්ගේ සිතුවිලි කියන නැත්නම් දැනුම කියන ශක්තිය තුලත් අපි හොඳ දේද කියන හොඳ දේද නරක දේද හරි දේද වැරදි දේද දන්නේ කියලා දකින්නත් සාපේක්ෂ බව අවශ්‍යයි. ඊට දැනුමට අනුව උපදින සිතුවිලි අරමුණුත් එක්ක චිත්ත ස්වභාවයෙන් හටගන්නේ කොහොමද කියලා දකින්නත් සාපේක්ෂ බව ඕනේ. අර යහපත් ස්වභාවයෙන් අයහපත් ස්වභාවයෙන් කියන එක. ඒතකොට මේ සාපේක්ෂ බව අපි ප්‍රයෝගික කරගන්නවා නිරපේක්ෂ බවට පත්වීම සඳහා සාපේක්ෂ බව කියන දොතාවෙන් මිදෙන්න. ඒ කියන්නේ හොඳ හෝ නරක කියන හරි වැරදි කියන දෘෂ්ටිය මිදුණු තැන තමයි අපිට එතන නිවීම නැත්නම් නිරපේක්ෂ බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපිට අර තියෙන්නේ ආසාව තෘෂ්ණාව දේශේ වෛරය කෝධය මසුරුකම මාන්නය වගේ අයහපත් ස්වභාවයන්ද
නැත්නම් ඇත්තටම පරිත්‍යාග කරුණාව නිහතමානී බව අංක බව කියන යහපත් ස්වභාවයන් තියෙන කියන එකත් අපි ඉස්සලාම හඳුනා ගන්න ඕනේ. ඒක අපිට දකින්න පුළුවන් තව කෙනෙකුට සාපේක්ෂව තමයි. මම කොයි වගේ කෙනෙක්ද කියන එක. තමන් ඇසුරු කරන දැකලා දකින අහන කෙනෙකුට සාපේක්ෂව තමයි කරන කියන දේට අනුව තමයි තමන් ඊට සාපේක්ෂව කොයිතරම් දැනුමෙන් උගත්ද යහපත්ද යථාර්ථවත්ද කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ දැනුමෙන් හා ගුණයෙන්. ඒතර සෞඛ්‍ය තත්ත්වෙනුත් අපි බලන්නේ මේ නිරෝගී කෙනෙකුට සාපේක්ෂවනේ මට මේ ලෙඩේ තියෙනවායි කියලා. ඇත්තටම මේ අපිට ලෙඩක් තියෙනවද කියලා අපි දැනගන්නේ වේදනාවක් આવොත්, ශාරීරික අපහසුතාවයක් આવොත්, මොකක් හරි මානසික පීඩාවක් આવොත් නේ කායිකව. ඒතර අපි ඇත්තටම මේ ඊට පස්සේ තමයි බලන්නේ මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා. ඊට අනුව ඉතින් ඒවා අපි නූතන විද්‍යානුකූලව දන්න දැනුමකින් තේරුම් අරගෙන තෝරා බෙරගෙන ඖෂධයක් අරගෙන නිරෝගී බවට පත් වෙනවා. එතකොට ඒ ඥාන ශරීරයේ තියෙන සැකස්මේ වෙනස් වීම තුළ ඒ පද්ධතීන් ෂය වෙන්න, විනාශ වෙන්න, හානි වෙන්න පුළුවන්. එතකොට ඒවා තමන් වර්තමාන දැනුමට අනුව ඒව නඩත්තු කරලා පාලනය කරලා නිරෝගී කරගෙන පවත්වාගෙන යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. මොකද ඒක වෙනස් වෙන භෞතිකත්වය මත උත්පාදනය වෙච්ච ක්‍රියාවලියක් නේ තියෙන්නේ. ඒතර ඒක ඒ ශක්තිය එකතුව කරහා තමන්ට ගොඩනැගිච්ච දැනුම කියන ශක්තිය තමයි අපි නිවැරදිම හා යථාර්ථවාදීම දැනුමක් කරන්න ඕනේ. මොකද අපිට කායික පැත්තට නැත්නම් භෞතික පැත්තට යම් අවශ්‍යතාවයකට අපි යමක් කරනකොට යමකට යොමු වෙනකොට නිවැරදි දැනුමක් තිබ්බේ නැත්නම් ඇත්තටම අපිට වෙන්නේ සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් අපි හරි ඖෂධයක් කරේ නැත්නම් අපේ සෞඛ්‍ය තත්ත්වය පිරීලා ජීවිත උනන්න නැති වෙන්න පුළුවන්. එදිනදා රාජකාරී මට්ටමේදී ජීවත් වෙනකොට වුණත් හරි දැනුමක් තිබෙන්නේ නැත්නම් අපිට බොහෝ කරදර පාඩු පීඩාවන් වලට හිංසාවන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා දැනුම කියන ශක්තියේ නිවැරදි දැනුමක් තියෙන්න ඕනේ. ඒකත් ඇත්තටම අපිට සාපේක්ෂව තමයි හඳුනා ගන්න පුළුවන්. කියන්නේ මේ මොහොතට කියන්නේ පෙරට සාපේක්ෂව මේ මොහොතේ තමන්ගේ දැනුම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි දකින්න පුළුවන්. ඉතින් එතකොට අපිට ඇත්තටම නූතන විද්‍යානුකූල දැනුම නිවැරදිව පරිශීලනය කිරීම හා ඒ තුළින් තවදුරටත් යථාර්ථවාදී දැනුමක් ගොඩනගාගත්තොත් තමයි අර කියන චිත්ත ස්වභාවයන් ටික, භව ස්වභාවයන් ටික යහපත් ස්වභාවයන් බවට පත් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම යථාර්ථවාදී කිරීමට ප්‍රථම යහපත් ස්වභාවයන් බවට පත් කරන්න පුළුවන් වෙනවා. මොකද වැරදි දැනුමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අයහපත් ස්වභාවයන් අපි කිව්වොත් අපි නොදන්න දෙයක් කරන්න ගිහිල්ලා වැරදි දැනුමක් කරා යමක් කරන්න ගියොත් එහෙම අඩුම ගන්න අපිට පසුතැවීම කලකිරීම හරි බය හරි ඇති වෙනවනේ. ඇයි මම එහෙම කරේ අහන්න බලන්න නැතුව නොදැන ඇයි කරේ කියලා තමයි පසුතැවීම කලකිරීම හරි බය හරි වෙනවනේ. ඒ කියන්නේ අර දැනුමේ තියෙන අඩුපාඩුවක් නිසානේ. ඒතකොට නිවන් දැකීමක් කෙසේ වෙතත් තමන්ට එදිනදා ජීවිතේ ගත කරන දැනුම වුණත් නිවැරදි දැනුමක් නොතිබ්බොත් ඒකත් සත්‍යවාදීව විද්‍යානුකූලව ගොඩනගාගෙන තිබෙන්නේ නැත්නම් අර භවයන් පුල් වෙන්න හේතුවක් වෙනවා. භවයන් හට ගන්න උත්පාදනය වෙන පුල් වෙන හේතුවක් වෙනවා. ඒක නිසා මේ එතකොට පෙරට සාපේක්ෂව තමන් කොයිතරම් දුරට නිවැරදි දැනුමක් යථාර්ථවාදී දැනුමක් පරිශීලනය කරනවද කියලා තමන්ගේ කායික හා මානසික තත්ත්වෙන් තමයි තමන්ට දැක දැනගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතය ගත කරන්නත් ඇත්තටම අපිට ඒකට දැනුමේ සාපේක්ෂ බව අවශ්‍ය වෙනවා. නිවැරදි ජීවන රටාවක්, සාර්ථක ජීවන රටාවක් ගත කරන්න නිවන් දැකීම කෙසේ වෙතත්. එතකොට ආධ්‍යාත්මික වශයෙන් නිවීමට විමුක්තියටපත් වෙන්න නම් ඇත්තටම අපි ඉගෙන ගියාගත්ත දැනගත්ත සියලු දැනුම් වලට වඩා යථාර්ථවාදී දැනුමක් කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒක තමා තුළින්ම Tamanට අවබෝධ වෙන්න ඕන දෙයක්. එතකොට එතනත් අපිට අර නාම ධර්ම වගේම කියන්නේ රූපය වගේම නාමය කියන කොටස නැත්නම් අපි කියන ඥාන ශරීරය වගේම දැනුම කියන ශක්තිය නිවැරදි කරගන්න, යථාර්ථවාදී කරගන්න අනිකුත් දැනුම් වල උපකාරී බවක් වෙනවා. දැන් ක්‍රියානමිස්කි වගේ පෙර දැනුම් වල තියෙන අවිද්‍යාව දැනගත්තොත් තමයි Tamanට
වර්තමානයේ ධර්මයේ තියෙන යථාර්ථවාදී බව දකින්න පුළුවන් වෙනවා. තමන්ගේ වර්තමානයේ ධර්ම දැනුම් වල තියෙන යථාර්ථවාදී බව තුලින් තමයි පෙර දැනුම් වල අවිද්‍යාව තමන්ට දැක දැනගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලන්ට එහෙනවත් දන්නවා මම කියන්නේ. ඇහෙනවා මහත්තයා. රෙකෝඩින් එක නම් පොඩි ප්‍රශ්නයක් වෙයි. එතකොට දැන් ඔයගොල්ලෝ බලනවනේ එතකොට අර ඔය ධර්මතා කියන එක දැන් පෙර තමන්ගේ ආගම විතරක් නෙමෙයි අනිකුත් ආගම් වල දැනුනොත් අපිට ගවේෂණය කිරීමේ වැදගත්කම තියෙන්නේ තමන්ගේ මානසිකත්වය නැත්නම් දැනුමේ තියෙන ප්‍රමිතිය කොයිතරම් දියුණුවද යථාර්ථවත්ද කියලා දැක දැන ගැනීමට තමයි. මොකද අපි එතකන් දන්නේ නැහැ. දැන් අපි ඇත්තටම ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ට සාපේක්ෂව දැන් අනිත් ආගම් වල තියෙන නිර්මාණවාදයනේ. එතකොට දෙවියන් වහන්සේ මූලික කරගෙන ඒගොල්ලෝ අදහනවා ඒගොල්ලන්ගේ ස්වර්ගයට විමුක්තිය ඒ මරණයෙන් පසු භවයකට යන්න. එතකොට එතන තියෙන තනිකරම විශ්වාසය පදනම් කරගෙන ඇදහිීම. එතන එතකොට මේ මහා ගැඹුරු දර්ශනයක් නැහැ. යම් යම් මට්ටමෙන් දාර්ශනික අදහස් සත්‍යතා තිබ්බට ඒගොල්ලෝ තියෙන ඇත්තටම ඒගොල්ලෝගේ අර පංචශීලයේ දසශීලයේ හරි මොකක් හරි දසපනත හරි ඒවා ඒ ආකාරයෙන් රැකගෙන ඒ දෙවියන් වහන්සේ හෝ තමන් කැමති ආගමට ඒ දෙවියන් සිහි කරමින් ජීවිතය ගත කිරීමට යහපත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට යන්න ඕන තැනට සදාකාලික ස්වර්ගයකටපත් වෙනවා. එතකොට ඒගොල්ලෝ බලන්න එතන කිසිම ගවේෂණයක් නැහැ තමන් ගැන. ගවේෂණයක් කරන්න අවකාශයක් දීලා නැහැ. තමන්ට දකින්නවත් දෙවියන් වහන්සේ කවුද කියලා දකින්නවත් අවකාශයක් දීලා නැහැ. විශ්වාසය බින්දනවා එහෙම ගවේෂණයක් කරොත්. විශ්වාසය පදනම් කරලා විතරයි ගවේෂණය තියෙන්නේ. ඒ කියන්නේ විශ්වාසයම තමයි තමන්ගේ මොක්ෂයට හේතු වෙන්නේ. එතකොට ඒ අයට ඒ වචනෙන් වේවාක්‍යයෙන් ඔය මොකක් හරි වචනෙන් එහාට හිතන්න අවකාශයක් දීලාම නැහැ. විමසීම ඉතා පටුයි. එතකොට මේ ඒකෙන් කරන්නේ එතකොට ඒගොල්ලෝ අර එහෙම නොවුනොත් ඒගොල්ලන්ට ලැබෙන විපාකයක් එහෙම කරොත් කීප විදිහට ලැබෙන ආනිසංසයක් මත ඒගොල්ලොන්ගේ අර අපි කියන ඥාන ශාරීරික පාලනයත් මානසික ආධ්‍යාත්මික පාලනයත් ප්‍රබලව තමන්ගේ යටතට ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් ඒගොල්ලෝ අර ඒ කියන්නේ වර්තමානයේ නැති අනන්ත කාලයක් ලැබෙන සුවයක් වෙනුවෙන් ඒ කියන්නේ සැපයක් වෙනුවෙන් ඥානවල තියෙන වින්දනීය ස්වභාවයක් නැත්නම් ඇලීමේ ගුණයත් දැනුමේ හා චිත්තයේ තියෙන ඇලීමේ ගුණයත් ඒ වින්දනීය ප්‍රබලත්වයත් පාලනය කරනවා අර විශ්වාසය මූලික කරගෙන. ඒතකොට ඒගොල්ලෝ කවදාකවත් මේ විශ්වීය ධර්මතාවය අවබෝධ කරගන්න බෑ. මේ මෙකැනිකල් සිස්ටම් එක ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු ධර්මතාවය ඒගොල්ලන්ට දැක දැන ගන්න බෑ. ඒගොල්ලෝ ඒ ධර්මතාවය තුළ කොටු වෙච්ච හිර වෙච්ච පිරිසක්. ඒ කියන්නේ ඒ ධර්මතාවය තුළ තවත් දෘෂ්ටියක් ගොඩනගාගෙන ඒ තුළ තවත් මානසික ලෝකයක් ඒ කියන්නේ දැන් ඉන්න අපි දැන් මම ඉන්නවා ජීවත් වෙලා ඉන්නවා කියලා හදාගත්ත ලෝකෙට සාපේක්ෂව තවත් ඒ දැනුම තුලින් දැනුම් ගොඩනගාගෙන තවත් මානසික ලෝකයක් ගොඩනගාගෙන තියෙනවා. ඒකේ නිර්මාණය හා ඒකේ අවසානයේ මරණයෙන් පසු අවසානයේ මට මේ විදිහයි වෙන්නේ කියන එක. එතකොට තව ඒ අයට අලුතෙන් ගවේෂණයක් කරන්නවත් මානසික වේසක් ගන්නවත් දෙයක් නැහැ. ඒගොල්ලොන්ට තියෙන්නේ ඒ කියන්නේ අර කැපකිරීමක් කරනවා ඒගොල්ලොත් යම් විදිහට උත්සාහයක් දරනවා. ඒගොල්ලොන්ගේ සත්‍ය ස්වභාවය කියන්නේ ඥානවල තියෙන බලපෑම ඇලීමේ ගුණය පාලනය කරමින් ආධ්‍යාත්මික චිත්ත ස්වභාවයත් භවයනොත් පාලනය කරනවා. ඒතකොට ඒගොල්ලෝ දන්නේ ඒක ඒ හැඟීම් නැත්නම් අපි කියන කැමති යහපත් අයහපත් හැඟීම් උපදින්නේ ඇයි? කාටද උපදින්නේ? කොහොමද උපදින්නේ? ඇයි ඒවා ප්‍රබල වෙන්නේ? ඒවා Tamanට ඕන විදිහට පාලනය කරගන්න බැරි ඇයි? ඒවා ප්‍රහීන කරගන්නේ කොහොමද? ප්‍රහීන වුණාම මොකද්ද වෙන්නේ? ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒක හරියට දැන් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝ එදිනදා ජීවිතේ කුස්සියේදී විවිධ විද්‍යුත් උපකරණ පාවිච්චි කරනවා. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය. ඒ අය ඒකේ වැඩේ කරගන්නවා මිසක් අවශ්‍යතාවය ඒක කරගෙන පරිස්සම් කරලා පීඩාල කරලා පැත්තෙන් තියලා නැවත නැවත පාවිච්චි කරගන්නවා මිසක් කරනොත් ආය අලුත් එකක් කරගන්නවා මිසක් ඒකේ
මොකද්ද තියෙන්නේ, මොකද්ද වෙන්න විද්‍යාත්මක ක්‍රමය, තාක්ෂණය, ඒක තියෙන මොකද්ද මේ ක්‍රම ශිල්පය කියන එක ඔයගොල්ලන්ට අවබෝධයක් නැහැ බොහෝ දෙනෙකුට. ඒක අර අවස්ථානුකූලව ප්‍රයෝජනට ගැනීමක් පමණයි සිදු වෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ ඒකේ තියෙන විද්‍යානුකූල තාක්ෂණික නිර්මාණයේ තියෙන වටිනාකම නැත්නම් ඒකේ තියෙන අවශ්‍යතාවය ඊට අනුකූල කරගත්තට මූලික හරය නැත්නම් ඒකේ තියෙන තාක්ෂණික ගණුව ගැන කිසිම අවබෝධයක් නැහැ. ඉතින් ඒක ඒ වගේ තමයි බොහෝ ආගමිකයෝ තමන් ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ ඉන්නකම් කාලා බීලා නැත්නම් අපේ මේ ඥාන ශරීරයේ ශක්තිය පවතිනකම්, ශක්තිය කියන්නේ මේ ඥාන ශරීරයේ මොලේ කියන ඉන්ද්‍රියේ ක්‍රියාශීලීව පවතිනකම්ම ඒගොල්ලෝගේ ඉන්ද්‍රියන් පිනවමින් අර විශ්වාසයට අනුව හැකි උපරිමයෙන්ම තමන්ගේ ජීවිතාව ගත කරමින් අර බලාපොරොත්තුව හිතේ තියාගෙන තමයි මැරලා යන්නේ. ඉතින් ඒ වගේ අපිට ඒ වුණාට එහෙම නෙමෙයි. අපේ බොහෝ මට නිරාගය කියන අනිත් ආගමිකයෝ අන්‍යාගමිකයෝ කියලා තියෙනවා මේක ඇත්තටම අමාරු හින්දායි අපි උත්සාහ නොකරන්නේ කියලා. ඒ කියන්නේ ඒක ගවේෂණය නොකරන්නේ කියලා. මොකද ඒක දැන් ඔය අභිධර්ම එහෙම කියවපු කෙනෙක් ආයේ කවදාවත් ඒ කියන්නේ ඒ ආසාවට කියවලා, බය නිසා කියවලා, භක්තිය නිසා කියවලා යම් මට්ටමකට ඒවා මොලේට දාගත්තට, අදහසක් ගත්තට, යම් පොඩි හෝ අවබෝධයක් ගත්තට සාමාන්‍ය කෙනෙක් කියවලා ඒක මානස වේසන්න කැමති නැහැ. මොකද ඒක හරිය පීඩාකාරී, වෙහෙසකාරී. ඒක ඇත්තටම ප්‍රායෝගිකව කරගන්න ගියාම කරන්න බැරි බව ඒගොල්ලන්ටම තේරෙනවා. ඉතින් ඒ වගේ දැන් එතන ඒ ඔක්කොම කටපාඩම් කරගෙන හරි මතක තියාගෙන හරි ඒ දත්ත සියල්ලම ගවේෂණය කරන්න ගියොත් තමයි තුලින් ඒක ජීවිත කාලෙත් මදි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ පහසුම දේ තමයි ඒගොල්ලෝ තෝරගෙන තියෙන්නේ, ඒගොල්ලෝ ලැබිලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඊට වැඩිය ඔයගොල්ලෝගේ මනසේ ඥානවල හා ආධ්‍යාත්මික ස්වභාවයේ තියෙන ගවේෂණය කියන නැත්නම් විමසීමේ කියන ස්වභාවය ප්‍රබලත්වයක්. එතකොට ඒ ප්‍රඥාව කියන භවයත් මුසු වෙලා. ඉතින් ඒක නිසා තමයි යම් මට්ටමකට අපිට මේ බෞද්ධ පසුබිම එක නැත්නම් ඒ සම්මතයේ තියෙන ධර්මතාවය 100%ක් විමුක්තියටපත් වෙන්න හැකියාවක් නැති වුණත්, ප්‍රමාණවත් නැතුණත් 100%ක් යම් මට්ටමකට ගවේෂණශීලී දැනුම් පද්ධතියට ඕගොල්ලෝගේ චිත්තය එකතු වෙලා තියෙනවා. මනසකට නැඹුරු වෙලා තියෙනවා. එතකොට මේ චිත්තයේ තියෙන යම් සුසුකම්කුත් තියෙනවා මේ ධර්මතාවය ගවේෂණය කරන්න. ඒ කියන්නේ මේ විශ්ව ධර්මතාවය සොයීමේ කුතුහලයක් ඕගොල්ලෝගේ චිත්තයේ තිබිලා තියෙනවා. විමසීමේ හැකියාව. ඉතින් ඒක නිසා අර මේ අපි දකින්න ඕනේ එතකොට මේක තමා තුළින් තේරුම් ගැනීමක් නේ කරන්නේ. මේ විශ්වයේම කොටසක්, විශ්වයේම ක්‍රියාවලිය තේරුම් ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතකොට මම නිවන් දකින්නවා කියලා, මම සත්‍ය ගවේෂණය කරනවා කියලා අපි සම්මතයට අනුව දෘෂ්ටියක් ගොඩනගාගත්තට මේ කරන්නේ මේ පවතින විශ්වීය නිර්මාණය තුළම විශ්වීය නිර්මාණයේ හේතුඵල න්‍යාය අවබෝධ කර ගැනීමට දරන උත්සාහයක්. ඒතකොට ඒ පුද්ගල සංකල්පීය වශයෙන් අපි දැනුම උමාරු කරගත්තට, ගවේෂණය කරාට, විමසීමට ලක් කරාට මෙතන වෙන්නේ ඒ විශ්ව ස්වභාවයේ නිර්මාණය තුළම සිදුවෙන වෙනස් ආකාරයේ නැත්නම් අනිත් ඒවාට සාපේක්ෂව වෙනස් වූ ආකාරයේ යථාර්ථවාදී ගවේෂණයක්. නැත්නම් යථාර්ථවාදී බැඳීමක්, ස්පර්ශයක් තමයි සිදු වෙන්නේ. ඒ කියන්නේ වෙනත් හැම චිත්තයකටම සත්‍ය ගවේෂණය කරන, තමන් කවුද කියලා අවබෝධ කරගන්න, මේ ලෝකේ සත්‍ය මොකක්ද කියලා හොයන්න කැමැත්තක්, ආසාවක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙම අන්‍යාගමිකයන්ට ඇතිලා ඒගොල්ලෝ ධර්මය හොයාගෙන එනවා. හැබැයි ඒගොල්ලොන්ට ඒගොල්ලෝ ඇවිල්ලා පැටලෙන්නේ පමගාලකම තමයි. ආත්මධර්ම කර්මවාදයත් එක්ක මුසු වෙච්ච. එතකොට අපිට ගවේෂණය නැඹුරුව තිබ්බට චිත්තයේ ඒ චිත්තයට අවශ්‍ය දැනුම ස්පර්ශ කරන්න හරිම අමාරුයි. ගවේෂණයට කාලය, අවකාශය මදි. මොකද වෙනත් ධර්මයේ යයි වෙනත් දැනුම් පද්ධති වලින් මේ සම්මතය වැහිලා තියෙන නිසා. ඒ අතරින් ඔයගොල්ලන්ට ඒ ගවේෂණය නැත්නම් යථාර්ථයම ස්පර්ශ කර ගන්න චිත්තයට අවකාශයක් ලැබිලා තියෙනවා. ඒක අහම්බයක් නැත්නම් දුර්ලභම අවස්ථාවක් වශයෙන්. ඉතින් ඒක ඔයගොල්ලෝ දකින්න ඕනේ. ඔයගොල්ලෝගේ හැබැයි ඒකත් දැනුම අවබෝධයමත් තමයි ඒක දකින්නේ. දැන් අපි මෙහෙම කතා කරනවා වගේම සම්මතයේ ඉන්න අය කතා කරන්නේත් ඔහොම තමයි. අනිත් ආගමක සාපේක්ෂව බලලා. අනිත් ආගමක ඉන්න කට්ටියත් කතා කරන්නේ අන්‍යාගමිකයෝ ගැන අපි මේ කතා කරන හැඟීමම තමයි. එතකොට ඒකින්ද
ඒ ඒක යථාර්ථය ඇත්තම තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ දැවීමේ තැවීමේ ප්‍රමාණය ප්‍රහීන වෙච්ච නිරුද්ධ වෙච්ච ප්‍රමාණයට අනුව තමයි තමන් සත්‍ය තුළද යථාර්ථය තුළද ඒ විමුක්තියට යන මාර්ගය තුළද ඉන්නේ කියලා. එහෙම නැතුව ඉතින් තමන්ට ඒක දකින්න බෑ. මොකද දැන් මම අර කිව්වා අන්නාගමියොත් හිතන්නේ ඒගොල්ලෝ අදහන විශ්වාසයට අනුව අනිත් ආගම් වල ඉන්න අය කොයිතරම් මුලාවක ඉන්නවද මිත්‍යාවක ඉන්නවද කියලා. ඒ වගේ මේ ගවේෂණයක් තමන් සාපේක්ෂව විමසා බැලීමක් කරන්න ඕනේ. සාපේක්ෂ බව අපිට අවශ්‍ය වෙන්නේ ඒකයි. අපි මේ ඉන්නේ තවත් දැනුම් පද්ධතියකට දෘෂ්ටිගත වෙලාද කියලා. තවත් ජාලාවකට අපි කිව්වා බ්‍රහ්මජාලජ සූත්‍රය වගේ තවත් දැනුම් පද්ධතියක දෘෂ්ටිගත වෙලා ඒ ජාලාවක අහුවෙලාද කියන එක. ඒ දැලේම ඒක සම්මතය කියන දැලේම තවත් එක කොටුවක්ද කියලා බලන්න ඕනේ අපි. කෙරෝලක හරි. දැන් අපි මැද ඒ කියන්නේ හොඳටම හිර වෙලා හිටිය දැන් තිබ්බනේ. එතකොට අපි ඒවෙන් ගැලුවේ දැන් කෙරෝලකට ඇවිල්ලා තිනවා ඒ දැලේ. මකුල් දැලක් කියලා හිතනවා. ඒතකොට අපි බලනවා දැනුත් අපි දැලේම කෙරෝලක් කියලා හිතන් ඉන්නේ තවත් දැලේ මැද හරියක් කියන්නේ මැද හරියක් හෝ ඒ තැනක්මද දැලේම තැනක්ද කියලා අපි හිතා ගන්න බෑ. ඉස්සර දැන් අපිට ලෝකාන්ත යනවා කියලා කිව්වම පොඩි කාලේ අපි හිතන්නේ මේ ලෝකයේ අන්තයට යනවා කියලා. බැලුවා මේ රට මැද්දට නිගිලා තියෙන්නේ. ඒ වගේ තමයි. ඒක වචනේ අර්ථය ගත්තොත් අපිට තැන මානසිකව හැංගෙන්නේ මෙතන එහෙනම් මේ වගේ තැනක් තමයි. ලෝකාන්තිකව ලෝකයේ අවසානයක් වගේ තමයි. එතන අර ඒ භූමියේ තියෙන පිහිටීම අනුව භාෂාවෙන් උදාගත්ත විහාරයක් මිසක් එතන ඇත්තටම ලෝකයේ අන්තයක් නෙමෙයි. ඒ වගේ අපි මේ ගවේෂණය කරන ධර්මතාවය තුළ තමන්ට මේක යථාර්ථයක් වශයෙන් අන්නේවට සාපේක්ෂව දැනෙන්න පුළුවන්. මොකද තමන් ඒ පෙර දැනුම් පද්ධති වල ඉඳලා ඒවත් එක්ක ඇල්ල ගැටලා දැවිලා තැවිලා තියෙන නිසා ඒතකොට මේකේ මෙතනදිත් අපි සාපේක්ෂ බව යොදා ගන්න අවශ්‍ය වෙන්නේ පෙර තමන්ගේ දැනුමත් චිත්ත ස්වභාවයත් ක්‍රියාත්මක වෙච්ච ආකාරය හා ඊට අනුව ඥාන ස්වභාවයේ දක්ව ප්‍රචාර අනුකූලව තමන් කොයිතරම් දුරට විද්‍යානුකූලව විද්‍යාදාත විනයන් කියන විද්‍යාව තුළින් හික්මිලාද කියලා දැක දැන ගැනීම සමගින් තමයි. ඉතින් ඒක නිසා මේ එතකොට තමන් තාමත් හික්මිලා ඉන්නේ ඇත්තරම කවුරුහරි මොන හරි කියයි කියලා හරි තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ ගෞරවය අභිමානයට හානි වෙයි කියලා හරි නැත්නම් තමන්ට මරණයෙන් පස්සේ තමන්ට විපාකයක් මේ අපායන් හරි නැත්නම් වෙනත් මේ විපාක කර්මයක් ලැබෙයි කියලා බයෙන් නම් අන්න එතන තමයි තමන්ගේ තියෙන අවිද්‍යාව දෘෂ්ටිය මිත්‍යාව දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් තමන් ඇත්තටම ධර්මතාවය ප්‍රත්‍යක්ෂ නම් තව කෙනෙක් නිසා හෝ තමන් දිහා බලන් ඉන්න නිසා හෝ යමක් හිතන නිසා හෝ තමන්ට මරණයෙන් පස්සේ තමන්ට වෙන දෙයක් නිසා හෝ ඒ උපතක් නිසා හෝ නෙමෙයි හික්මෙන්නේ. ඇත්තටම සොයන් හික්මීමක් නිර්මාණය වෙනවා විද්‍යාව පහළ වීමත් සමග. ඒතර අනිත් අය ඇත්තටම ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ උනත් පෙර හා අනිකුත් ආගමික බලන්න ඒගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලෝ දිහා කවුරු හරි බලන් ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. ඒ තුල තමයි ඒගොල්ලෝගේ මානස ඒ ඇතින අකුසල චිත් කියන අපි කියන දේශේ වෛරය කෝද්ද ආසාව සුෂ්ණාව කියන ස්වභාවයන් ඒ මොහොතේම මානසික වැතුණත් කායිකව ක්‍රියාත්මක නොවි පාලනය කරගෙන අර බාහිරින් ඉන්න තමන්ට වැඩි බලයක් ශක්තියක් තියෙන කෙනෙක් තමාදියා දකින්නයි කියන විශ්වාසය තුල. එතකොට ඕගොල්ලෝ බෞද්ධ වශයෙන් අපි අපිට මෙහෙම හිතුවොත් මෙහෙම කරොත් අපිට මෙහෙම විපාක වෙයි දුක් විඳින්න වෙයි කායික මානසික පීඩා විඳින්න වෙයි කියලා බය නිසා තමයි පාලනය වුනේ. ඒතර දැනුත් අපි ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ බය නිසා නම් පාලනය වෙන්නේ. කවුරු හරි කියන්නේ කාගේ හරි දෘෂ්ටියක් නිසා හෝ බයක් නිසා නම් පාලනය වෙන්නේ. අන්න එතන තමන් විද්‍යාව තුළද තවත් දෘෂ්ටියක් තුළද ඉන්නේ කියන එක තමයි එතනින් තමයි දැක දැන ගන්න පුළුවන්. අර මම එක කිව්වේ දැලේ කොතනද ඉන්නේ කියලා දකින්න පුළුවන්. අන්න ඒ වගේ තැනකින් විතරයි. එහෙම නැතුව තමන්ට මේ ධර්මයේ කොච්චර කටපාඩම් වුණත් වැඩක් නැහැ. මේ ධර්මයක් මේකත් දැනුමක් විතරයි ඇත්තටම. මේක අර දැනුම් පද්ධති වලට වැඩිය විද්‍යාවක්ද යථාර්ථයක්ද කියලා දකින්න පුළුවන්.
අර සොයන් පාලනයක් මානසික හික්මීමක් ආධ්‍යාත්මික නිවීමක් විශේෂයෙන් තමා තුළ තියනවාද කියලා දැක දැන ගැනීමෙන් පමණයි. මොකද අනිකුත් ආගමිකයන් වගේම ඕගොල්ලොත් බලන්න කොතරම් බයක් සද්ධාාවක් අකමැත්තක් තිබ්බත් අකුසලයට ඇතුළාන්ත මානසික නිවීමක් ඕලන තිබ්බේ නෑ. ඒ විශ්වාසයන් මිත්‍යා විශ්වාසයන් කොතරම් ප්‍රබලව තිබ්බත් ඒවා ඒගැන එහෙම සිතුවිලි අරමුණ ඇතිවෙනකොට ඒවා ප්‍රහිණ කරන්න නිරුද්ධ කරන්න ඇයි එහෙම ඇතුනේ කියලා දැක දැනගන්න අවබෝධයක් දැනුමක් තමන්ට තිබ්බේ නෑ. ඒක නිසා තමන්ගේ ඇතුළත දැවෙන තැවෙන පිච්චෙන ගතියක් තිබ්බා පෙර. ඒක අනිත් ආගමිකයන්ටත් එහෙමයි. ඒගොල්ලන්ටත් ආසාව තෘෂ්ණාව දේශය වෛරය එනවා. ඒක පුළුවන් තරම් දැඩි පාලනය කරලා බැරිම තැන ඒගොල්ලොන්ගේ චිත්ත ස්වභාවයට යට වුණාම ඥාන ස්වභාවය ප්‍රබල වුණාම ඒගොල්ලෝ අර සම්මතය කියන වැරදි සාගත චර්යාවල නිරත වෙනවා. ඒක නිසා මේ තමන් විද්‍යාව තුළ තින්නේ කියන එක සාපේක්ෂව නිගමනය කරන්න පුළුවන්. නිරීක්ෂණය කරන්න පුළුවන් එකම තැන අර මං කිව්ව තමා තුළ තියෙන නිවීමට සාපේක්ෂවම තමයි. ඒ ඇරෙන්න වෙන දෙයකින් නෙමෙයි. ඒතකොට සාපේක්ෂ බව කියන එක ඇත්තටම මේ ඒ කියන්නේ ඒ නිවීමක් තියෙනවා කියන්නේ ඇත්තටම අර අයහපත්යි සම්මත ස්වභාවයන් ටික නිවනට බාධා කරන ස්වභාවයන් ටික අවිද්‍යාසගත ස්වභාවයන් ටික තමන්ට තමන්ගේ දැනුමට ස්පර්ශ වෙන්නේ නැති බවනේ. ඒ කියන්නේ ඒ දැනුම ඒ භව ස්වභාවයන් ස්පර්ශ කරන තරම් අවිද්‍යාසගත දැනුමක් පෙරට වඩා තමන්ගේ මනසේ ප්‍රබල වෙලා නැති බව ප්‍රහීන වෙමින් යන බව තමයි තමන්ට දැක දර ගන්න පුළුවන්. ඒක නිසා ඒ සාපේක්ෂ බව තුළින් තමන් නිර්පේක්ෂ බවට කොතරම් ගමන් කළාද කියන එක තමා තුළින් තමයි විද්‍යානුකූලව දැක දර ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ඒ ගැන අදහස් කොහොමද? ඔව් මහත්තයා මේ ඒ සම්බන්ධව මගේ අදහස නම් ඇත්තටම මොන ආගමක හිටියත් මොන විදිහේ තනතුරු දැරුවත් මේ මිනිස්සයා කියන සත්වයා ඇත්තටම මේ දැන් අපිට මේ මාර්ගයේදී පෙන්නලා දීලා තියෙනවනේ නිවැරදිවම අපිට මේ දැනුම් මේක මේ ශක්ති තුනක්. ඒ කියන්නේ ඥාන සහ දැනුම ආධ්‍යාත්මික සිත. ඒ කියන්නේ ඒ චිත්ත ශක්තියේ භවයන් සම්බන්ධ වීම ගැන අපිට මේක දැනුවත් කරලා තියෙනවනේ. ඒ දැනුමට අනුව අපි නිවැරදිව දැන් මේ ස්වභාවයන් හඳුනා ගත්තහම ඒ අනුව අපි ඇත්ත වශයෙන්ම මේක තමන් මේකේ සැබෑම ස්වභාවය කවුරුවක් කිව්වට නෙමෙයි. දැන් මෙතෙක් ආපු ගමනේ දැනුම් වලින් අපි ශ්‍රද්ධාව ගෞරවය නිසා අහලා ඒවා පාඩම් කරගෙන ඒවට අනුව දකින්න උත්සාහ කළා තමයි. දැන් ඔබතුමා මුලින් කිව්වා වගේ නාම රූප ගැන කතා කරොත් ලොකු විග්‍රහයක් තියෙනවා. ඇත්තටම එතන ඒ නාම රූප නිසා තියෙන මේ අදිවචනයත් පටිඝ සම්පස්සයත් කියලා එතන ඒක ගියොත් ලොකුම දැනුමක් තමා කතාවක් තියෙනවා. ඒක තුලින් යම් දැනුමක් දැක ගැනීමක් ඇති වුණාට දැන් අපේ සැබෑ ස්වභාවයට අනුව අපිට පෙන්නලා දීලා තියෙනවනේ මේ ලෝක තුන. ඒකට අනුව අපි දැන් නිවැරදිව දැකලා දැනගත්තාම මෙතන අපි බාහිර ලෝකේ දේවල් දැන් අපේ ඥාන පැවැත්මට දේවල් අවශ්‍යයි. මේ ලෝකේ අපි මේ ජීවත් වෙන්න තියෙන්නෙම ඇත්තටම මේ අවිද්‍යාව මත තමා මේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් අපිට ඒක හඳුනා ගත්තාම මේ ලෝකේ සිද්ධ වෙන අනික් බාහිරින් එන දැනුම් එක්ක අපිට එතන ඇත්තටම ඒවත් එක්ක ඒවට අනුව අහුවීමක්, ඒවා පිළිගැනීමක්, ඒවා සත්‍යයි කියලා ඒකට අනුව හැඩ ගැහිීමක් වෙන්නේ නැහැ. නමුත් අපිට ජීවත් වෙනකොට ඒවට අනුව කටයුතු කරන්න වෙනවා. නැත්තම් අපිට මේ ලෝකේ හැමදේම සිද්ධ වෙන්නේ අවිද්‍යාව සහගත දැනුම් මත තමයි. දැන් මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච මේ වෙසක් සතිය කියන ටිකේ කොටසට ඒ වගේම මේ වෙච්ච රිය අනතුරු වලට අපේ යවට ඉන්න පුද්ගලයන් හැම කෙනාම කතා කරන්නේ කර්මයක්, පෙර කර්මයක්. මේ විදිහේ දැනුම් එක්ක තමයි. නමුත් ඒවට අපි අහුවෙන්නේ නැතුව ඒ දැනුම් වලින් අපිට මේ නිදහස් වෙන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ නොදන්නා කමින් මේ මිනිස්යාගේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙන සංසිද්ධියවත් මේ බාහිරින් එන දේවල් වලට අනුව මේ ඥාන විනාශ වෙන විදිහ
ඒක කර්ම සම්බන්ධතාවයකට වඩා මෙතන මිනිස්සුන්ගේ තියෙන නොදන්නාකම පරිස්සමක් නැතිකම නිසා මේ ජීවිත අහිමි වෙන සිද්ධිය ඒ සියලුම දේවල් අදාළ කරගන්න නැතුව මිනිස්සු කර්මයකට විපාකයකට මේ එහෙම අහුවෙලා ඇත්තට මිනිස්සු පින් කියලා කොටසක් කරනවා. දැන් මගේ බොහෝ ඉන්නවනේ පිරිසක් දැන් බොහොම උගත් දැනුම් තියෙන උගත් බුද්ධි ඒ කියන්නේ උගත් කමින් ඉහළ මට්ටමේ ඉන්න පිරිස් එකතු වෙලා දැන් සීල සමාදාන ව්‍යාපාර වලට දැන් මටත් සම්බන්ධ කරනවා. මටත් කතා කරනවා. හැබැයි ඒවට තුලින් අපිට මේ යථාර්ථය මේ සැබෑම සත්‍යය මනුස්ස ස්වභාවය දැකීමට කිසිම අදාළත්වයක් නැහැ කියලා පැහැදිලිවම පේනවා. මේ අපිට මේ සත්‍යම දැනගන්න පුළුවන් වෙන්නේ මේ සැබෑ සත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ මේ මනුස්ස ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ කොහොමද මේ දැනුමත් එක්ක ඒ දැනුම නොදන්නා කමින් පරිහරණය කරනකොට ආධ්‍යාත්මික සිත සම්බන්ධ වෙලා වෙනස් වීමටපත් වෙනවා කියන එක තුලට සැබෑවටම අපි ඒක දැකලා දැන ගැනීමටපත් වුණාට පස්සේ බාහිර ලෝකයේ කටයුතු කවුරු මොන විදිහට හැසිරුණත් මේ දැනුමට අනුව නම් ඒ දැනුම නිවැරදි වුණාම ඒවට අහු වෙන්නේ නැතුව අපිට මේ ලෝකේ ජීවත් වීමට පුළුවන් කියන එක තමයි මට මෙතන අර මේ දැන් ඔබතුමා කිව්ව කොටසත් එක්ක මේ මගේ අදහස විදිහට මට මේ කියන්න පුළුවන්කම තියෙන්නේ මහත්මයා. හොඳයි. ඇත්තටම මෙහෙම දැන් ඔය සම්මතය කරන සියලු ක්‍රියාවන් වල හොඳ හෝ නරක සිද්ධ වෙන කරන හැම දෙයක් තුළම යථාර්ථය ඔයගොල්ලෝ ඇත්තටම දැන් දකින්න පුළුවන්. ඉස්සර අපි ඒක මේ යම් විශ්වාසයකට යම් දැක දැනගත්තේ නැති දෘෂ්ටියකට දාලා හිත සංස ගැනීමනේ කරන්නේ. හිත සමනය කර ගැනීමයි කරන්නේ, පාලනය කර ගැනීමයි කරන්නේ. ඒ දේවන වාසයේ කැමැත්ත හෝ කර්මය හෝ අපලය හෝ මොකක් හෝ නම දාලා අපි හිත සංස ගන්නවා. ඒ වගේම තමන්ට තමන්ගේ අතින් මොකක් හරි සිද්ධ වුණත් අපි මේ දේවල් ඇත්තටම දාන්න අපිට යම් සංකල්පයක් ආගම තුලින් දීලා තියෙනවා. ඒ වගේම දැන් මේ නරක වැඩක් කරත් හොඳ වැඩක් කරත් හොඳ වැඩකට අඬ ගැහුවත් නරක වැඩකට වෙනබුවත් ඇයි එහෙම වෙන්නේ කියන එක අපිට දකින්න පුළුවන්. ඒකට වෙන්න මූලික වෙච්ච දැනුමත් චිත්ත ස්වභාවයනොත් ඊට අනුව සිද්ධ වෙච්ච කායික ක්‍රියාව පෙළඹීමත් අපිට දැන් විනිවිද දකින්න පුළුවන්. හොඳ ඔයගොල්ලෝගේ දැනුම අවබෝධය අනුව ඔයගොල්ලන්ට දැන් වෙනද තමන් කරපු හොඳ හෝ නරකයි කියන දේ තුළ පවතින දැනුමේ ප්‍රමිතියත් ක්‍රියාත්මක චිත්ත ස්වභාවයෙන් තමන්ට දැන් විනිවිද දකින්න පුළුවන්. යථාර්ථවාදීව දකින්න පුළුවන්. අන්න එතකොට තමන්ට පෙරට සාපේක්ෂව දකින්න පුළුවන්. තමන්ගේ දැනුම කොයි ප්‍රමිතියද කලින් තියලා තියෙන්නේ මොන වගේ දෘෂ්ටි තුලද ඊට අනුව තමන්ගේ චිත්ත ස්වභාවයන් කොහොමද නිර්මාණය වුණේ උපාදනය වුණේ පැවතුනේ කියන එක දකින්න පුළුවන්. එතකොට අපිට ඔය අභිධර්මයේ කියන කොටස අවශ්‍ය වෙන්නේ නැහැ. අභිධර්මයේ කියන ධර්ම පද්ධතියක් ගවේෂණය කරා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. මොකද මෙතනම තමන්ට ඒ තැනම තමන්ට දැක දැනගෙන යන්න පුළුවන්. දැනුම කියන්නේ නැත්තම් බාහිරින් ගන්න සංඥා මත ගොඩනගෙන දෘෂ්ටියක්නේ. ඊට අනුව තමන්ගේ ඇති වෙන සිතුවිලිත් එක්ක චිත්ත ස්වභාවය වෙනස් වීම කියන භවයන් කියලා අපි හඳුනන වෙනස් වීම කියන එක කොහොමද සිදු වෙන්නේ කියන එක. ඒතකොට එතන තමන් දකින්නයි කියන තැනම තමන්ට ඔය නාම ධර්ම කියන එක හරි ඔය පුද්ගල සංකල්පයෙන් බැහැර වෙලා නාම රූප කියන ධර්මතාවයෙන් කියලා අපි හඳුනන මුලින් කතා කරුවා වගේ ඔය ඥාන ශරීරයත් ආධ්‍යාත්මික තලයත් මනසත් අතර ක්‍රියාවලිය තුළ ස්පර්ශය තුළ මිනිසාය අපි සම්මතය හඳුනන ක්‍රියාවලිය පවතින්නේ කොහොමද සිදු වෙන්නේ කොහොමද සිදු වුණේ කොහොමද කියන එක ඒ මොහොතේම දකින්න පුළුවන්. එතකොට දැන් ඔය කිව්වා වගේ දැන් ඊයේ පෙරේද වෙච්ච අනතුරු වලටත් බොහෝ අය ඉතින් අකුසලයේ කියන්නේ පෙර කර්මයක් නිසා ඉතින් ආයුෂ ගෙනාවු ආයුෂ වෙන්න තියපු දෙයක් කියලා හිත සංස ගන්නවා. ඉතින් එහෙම නම් ඉතින් ඇත්තටම අර ඒවට හේතු වෙච්ච මිනිසුන්ට දඬුවම් දෙන්න අවශ්‍යත් නැහැ. තමන් වැළපෙන්න අවශ්‍යත් නැහැ. ඒක වෙන්න තියපු දෙයක් නෙමෙයි වුණොත්. හැබැයි අපි යථාර්ථාදීන්ස බැලුවොත් එහෙම පුද්ගලයෙක් ඒ කියන්නේ නොසිලිකත් දිරදාවනට පෙළඹෙන්න හේතු වෙච්ච කරුණෝ කාරණා ටික අපිට හරියට විමසලා බැලුවොත් ඒ මනුස්සයාගේ ඥාන පිනවන්න පෙළඹවීමත් ඊට අනුව එයාගේ චිත්තේ නැඹුරු වීමත්
ඒ බව චිත්ත ස්වභාවයෙන් ප්‍රබල වෙලා ඒ විකෘති මානසිකත්වයෙන් ඥාන ශරීරයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරයත් අනුව තමයි අර කිසිවක් නොදන්න වෙනත් බලාපොරොත්තු තුල හිටිය මිනිස්සුන්ගේ ජීවිතක්ෂිතපත් කරන හේතු වෙනවා. ඇත්තටම ඒ කියන්නේ ඥාන ශක්තිය හා චිත්ත කියන ශක්තියේ වින්දනයේ උපරිමය විකෘති ස්වභාවයටම ගියාට පස්සේ බාහිර ශක්තියින්ට බලපෑම් වෙන ආකාරය ඔයගොල්ලෝ දකින්න පුළුවන්. ඒතර ඒක සම්මතයේ ක්‍රියා අනුතරක් වෙන බල වෙනත් විනිවැරුමක් වෙනත් අනුතරක් කියලා අපි හඳුන්වුවට අර ශක්තියින් අතර තියෙන ප්‍රබල වින්දනීය ඝට්ටනය නිසා, චලනය නිසා, ද්වන්ද බව නිසා අනිත් ශක්තියින්ටත් ඒකේ විපාකය බලපාන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒතර පෙර කර්මයක්ද ඒක ඇවිල්ලා ශක්තියින් අතර සිදුවෙන ඝට්ටනයක් නිසා තවත් ශක්තියින්ට වෙන බලපෑමක්ද කියලා විනිවිදව තමයි දකින්න පුළුවන්. එතකොට ඒක වයස තැන කෙනා අදාළ නැහැ. එතකොට දැන් අපි දන්නවා අකුණක් ගහනකොට ඒ අකුණ වදිනකොට ඒ භූමිය මොකද්ද, ගහ මොකද්ද, වී වර්ගය මොකද්ද, වටිනාකම මොකද්ද කියලා බලන්නේ නැහැ. ඒ වගේ තමයි ඒ වායුගෝලය වෙන ඝට්ටනේ භූමියට නැත්නම් මහ පොළොවට බලපානවා වගේම අර මනුස්ස කියන සත්‍යය තුළ ඥානත් ධර්මත් චිත්තයත් තුළ සිදුවෙන වින්දනීය බව ඝට්ටනය ස්පර්ශය අනිකොත් ඥාන ශරීරයන් වලට දැනුමට චිත්තයන් වලට බලපෑම් කරන ආකාරය තමයි අපිට ඔය විවිධ ආකාරයෙන් දකින්න අහන්න ලැබෙන්නේ. ඒක හොඳ පැත්තට නරක පැත්තට දෙපැත්තටම තියෙනවා. දැන් දන්සල් දෙන මනුස්සයන්ට උනේ ඒ කියන්නේ ඒ දාන දීපු අය උනේ ඒගොල්ලොන්ගේ දැනුමට අනුව සම්මත ඒ දෘෂ්ටින්ට අනුව ඒගොල්ලන්ට කැමැත්තක් ආසාවක් ඇති වුණා, කරුණාවක් පරිත්‍යාගශීලී බවක් ඇති වුණා. තව අයව සතුටු කරවන්න ඒගොල්ලොන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරලා යම් ආගම විශ්වාසත් එක්කම. ඒතකොට ඒගොල්ලොන් ඒ මනුස්ස සත්ව ස්වභාවයෙන් මොහොතකට විඳලා මනුස්ස ස්වභාවයටපත් වෙලා ඒ කියන්නේ තමන්ගේ ලෝභය මසුරුකම දේශේ හිංසාව කියන ස්වභාවයට සාපේක්ෂව කරුණාව ඇත්තරින් පරිත්‍යාගය කියන ස්වභාවයෙන් මූලික වෙන්නේ දානයක් දෙනකොට. ඒතකොට ඒ ස්වභාවයන් මූලික කරගෙන අර තමන්ගේ ශාස්ත්‍රූරයාගේ තියෙන ගුණයන් සිහි කරගෙන ඒක තුලින් කරපු ක්‍රියාව තව අයගේ ඥාන ශරීරයත් මානසිකත්වයත් ආධ්‍යාත්මික පිනවීමත් සතුටු කිරීමත් තමයි ඒගොල්ලන්ට ඕනේ. එතකොට එතනදී ඒගොල්ලෝ ඥාන ශරීරයේ අරමුණු කරලානේ කන් දෙනවා කියලා කියන්නේ. එතකොට එතන ඒගොල්ලෝ කරපු ක්‍රියාව තුළ තව අය ඒ සතුට ලබන්නේ වින්දනය ලබන්න එතට ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ අපි දන්සලට දානකට වෙනත් දීමනාවක් දෙන තැනකට යනවා කියන්නේ ඇත්තටම අපි එතන අපේ ඥාන ශරීරය මූලික කරගෙන යන්නේ. නැත්තම් අපිට මේ ආධ්‍යාත්මික නිවීමක් දෙන තැනක් එහෙම නැහැනේ පෝලිං ගස්සලා. එහෙම දෙන්නත් බෑනේ ඇත්තටම. දෙනවා නම් දෙන්නේ ඥාන ශරීරයේ පිනවීමට ආහාරක ඖෂධයක් වෙනත් ආරක්ෂක ද්‍රව්‍යයක් තමයි. ඒතර ඒ ඥාන ශරීරයේ මූලික කියලා ඒගොල්ලෝ තියෙන වින්දනය කැමැත්ත ආසාව නිසා ඒගොල්ලෝ ඒ තැන් වලට ආකර්ෂණය වෙනවා. අර දානය හෝ දන්සල හෝ මොකක් හරි දෙන අයගේ ඒ අරමුණ නිසා ඒ ආගමික හා ඒගොල්ලෝ ගුණ ස්වභාවයන්ගේ තියෙන යහපත් බව නිසා ඒ දැනුම තුලින් ක්‍රියාත්මක වීමක් තමයි එතන තියෙන්නේ. එතනක් තියෙන ශක්තියින් අතර ආකර්ෂණයක් තියෙන්නේ. යහපත් ස්වභාවයන්ට ඒ වින්දනීය බව ස්වභාවයෙන් ඇද ගැනීමක් තමයි තියෙන්නේ. එතන දෙන අයගේ ගන්න අයගේ තියෙන වින්දනීය බව මුල් වෙලා තමයි එතන වෙන්නේ ඇත්තම. යථාර්ථය කියන්නේ ප්‍රඥාව මූලික වෙලා දෙනවා කියන්නේ බෑ. හැබැයි ප්‍රඥාවත් එතනට හේතු වෙනවා. ස්පර්ශ වීමක් වෙනවා සුළු වශයෙන්. මොකද එතන යහපත් භවයන් ක්‍රියාත්මක වෙන නිසා අයහපත් භවයන්ට සාපේක්ෂව. ඒතර ප්‍රඥාව සුළු වශයෙන් හරි මහත්තයා ඔව් සමාවෙන්න මහත්තයා මට මෙහෙමකුත් තව දැනුණා. නමුත් ඒ පෙලක් මේ දන්සල් දෙන අයගේ ඇත්තට ආදරේ කරුණාව මුල් වෙලා දෙන අයත් ඉන්නවා. ඒ වගේම මාන්නය මමත්වය වගේ අර මේ තව වංචාකාරී භවය මුල් වෙලා දෙන ස්වභාවයකුත් තියෙනවා. එහෙම තියෙනවා වගේ මට එහෙමත් යම් තැන්වල මේ හඳුනා ගන්න පුළුවන්කමක් ඇති වුණා. ඒක තමයි අර මිත්‍යා දෘෂ්ටිය මුල් වෙලා ඒ කියන්නේ මම්මගේ කියන දෘෂ්ටිය මුල් වෙලා ආත්ම තෘෂ්ණාවෙන් හා මමත්වයෙන් මාන්නෙන් පරිත්‍යාගය කියන ස්වභාවය පෙන්눔 කරාට කරුණාව කියන එක ඇතර අතුලාන්ත තියෙන අර අයහපත් ස්වභාවයන් තමයි. ඉතින් ඒක ඒගොල්ලෝ දකින්න බැහැ නේ ඇත්තටම. වංචාවක් තියෙනවා ඇත්තටම. ඉතින් ඒවා දකින්න පුළුවන් වෙලා තියෙන දැන් ඇත්තටම ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ ධර්ම එදා
ඊට වඩා ධර්මතාවයක් තුළ හිටිය නිසානේ, ඉන්න නිසානේ. දැන් වෙනදා ඒ කෙනාගේ සම්මතය යහපත් ක්‍රියාවක යෙදෙනකොට සම්මතයට අනුව අපි ඒක පොදුවේ ගන්න හොඳ ක්‍රියාවක් වශයෙන්. යම කාලංචිනොත් තමයි අපි කියන්නේ අරයා මේක කරලා තියෙන මේ හින්දායි කියලා. හැබැයි අපිට පේන චිත්‍රය තුළ අපි දකින්නේ යහපත අයහපත විතරයි. එතකොට ඇත්තටම තමන්ගේ යහපත්යයි සිත් ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යා මිත්‍යා දෘෂ්ටිය මූලික වෙලා කියලා තමන්ට ඒ අයට දැක දැනගන්න බෑ. එතකොට යහපත් චිත්ත ස්වභාවයන් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දැනුම මූලික වෙලා කියලා මිත්‍යා දෘෂ්ටික දැනුමක් හෝ යම් හෝ යථාර්ථවාදී දැනුමක් මූලික වෙලා කියලා දැක දැනගන්නත් ඒ අයට බෑ. ඒ අය ලබන්නේ ඇත්තටම ඒවෙන් බොහෝ දුරට වින්දනය කියන භවය මූලික කර ගැනීමක් තියෙනවා මමගේ මමත්වයේ මාන්නය කියන ස්වභාවයත් එක්ක. ඉතින් ඔය ඒ දේවල් වලට එකතු වෙන අය තුලක් තියෙන්නේ වින්දනයේ මූලික වෙච්ච ස්වභාවයක්. කැමැත්ත ආසාව සමහරට ගිජුකම් වෙන්න පුළුවන්. බොහෝ ඒක හැමෝටම නෙමෙයි මම කියන්නේ යම් අයට. ඒතකොට වින්දනයේ කියන ස්වභාවය කොහොමත් හැමෝගෙම තියෙනවා. ඥාන පිනවීම මූලික වෙලානේ සෑම ක්‍රියාවක්ම සම්මත සිදු වෙන්නේ. ආධ්‍යාත්මය නිර්මල කරන්න නෙවෙයිනේ. ඒතර ආධ්‍යාත්මය ඇත්තටම ඒ මොහොතට යම් මොහොතකට බොහෝ අයගේ සුළු පිරිස ගැරෙන්න යම් මට්ටමකට යහපත් ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කොහොම ක්‍රියාත්මක වුණත් තව තැන්වලදී තවත් අයගේ ඥාන ස්වභාවය මූලික වෙලා චිත්ත ස්වභාවය යහපත් ස්වභාවයෙන් ප්‍රබල වෙච්ච නිසා තමයි අර බලපෑම සිදු වෙන්නේ. කොහේ හෝ කාට හරි හෝ අනුතරක් සිදු වෙන්නේ. තමන්ට තනතකාරී ක්‍රියාවක් සිදු වෙන්නේ. ඒක නිසා ඔය ඒවා වෙන විශ්වාසයන් වලට දාන්න නැතුව තමන්ට දකින්න පුළුවන් වෙන්න ඕනේ දැන් විශ්වයේ ශක්ති ස්වභාවයන් ස්පර්ශ වීම කෙනෙකුට දුකක් කෙනෙකුට සතුටක් වෙන්න පුළුවන්. කෙනෙකුට යහපතක් අයහපතක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට හොඳ වැඩක් වගේම කෙනෙකුට නරක වැඩක් දකින්න පුළුවන්. වැරදි වැඩක් හොඳ වැඩක් වශයෙන්. ඉතින් ඒක නිසා මේ කොහොම සම්මතේ විග්‍රහය කරත් එතන සිදු වෙන්නේ අර අපි කියන දැනුම හා චිත්තේ තියෙන බැඳීම ස්පර්ශය දෘෂ්ටිගත වීම තුළින් ඥාන පිනවීම අරමුණු වෙලාම තමයි ඒක සිදු වෙන්නේ. ඥාන ලෝකයට අවශ්‍ය වින්දනයම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඥාන ලෝකයේ අවශ්‍ය වින්දනය ක්‍රියාත්මක වෙනකොට ඒක හරි විදිහට වැරදි විදිහටද කියන එක අදාළ නැහැ. මොකද දැනුම කියන ශක්තියේ තියෙන විකෘති ස්වභාවයත් එක්ක ඊට විකෘති දැනුමත් එක්ක ඇති උපදින සිතුවිලි සමගින් ජනනය වෙන චිත්ත ශක්තියේ ප්‍රබලත්වය ඥාන ශරීරය විනාශ කරලා තවත් ඥාන ශරීරයන් වලට විනාශය ළඟා කරන්න සුළු මොහොතයි යන්නේ. ඉතින් ඒවේ ප්‍රතිඵල තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට නාම රූප කියන කොටසේදී හඳුනා ගන්න ඕනේ ඇත්තටම නැත්නම් දැනුමත් චිත්තයත් කියන ස්වභාවය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා හඳුනා ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඇයි කියන එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඔන්න ඔය වගේ සිද්ධීන් වලින් වුණා. නැත්නම් Tamanටම වෙච්ච සිද්ධියක් වෙන්න පුළුවන්, Taman ගෙදර හෝ අසල්වැසියන්ට වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඇයි එහෙම දේවල් වෙන්නේ? එහෙම දේවල් වෙන්න හේතුව මොකද්ද කියන එක දැක දැනගත්තාම තමයි Tamanට ඇත්තටම Tamanට ඒවට භාජනය නොවේ. නැත්නම් Taman තව කෙනෙක්ගේ ඒ ස්වභාවයන්ට මේ ඒ ගැටරයන්ට භාජනය නොවි තමන්ගේ අරමුණ කරා ජීවිතේ ගත කරන්න යහපත්ව ගත කරන්න පුළුවන් වෙන සුරක්ෂිතව. ඉතින් ඒකයි ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ තුලින් ආරක්ෂා වෙනවා කියන්නේ. මේ අමුතු බලයක් ඇවිල්ලා අපිව වහගෙන ඉන්නව නෙමෙයි. අර ධර්මතාවය සෑම මොහොතකම දැක දැන ගන්න නිසා බාහිරයේ ගැටෙන ඒ කියන්නේ ඇලීම ගැටීමත් තමා තුළ සිදුවෙන ඇලීම ගැටීමත් නිරීක්ෂණය වෙන නිසා නුවණ ප්‍රඥාව තුලින් අර ඒ ශක්ති ස්වභාවයන්ගේ බලපෑමෙන් තමන්ට මිදිලා තමන්ගේ ආධ්‍යාත්මික නිවීම කරා යන්න තමන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අදහස් තියෙනවා ඉදිරියට කරන්න. අවශ්‍යයි. දැන් එතන මල්ලි මේ දැන් ඒ කට්ටියම ඒක මේ එම් වෙන්න හේතුව මොකද? දැන් එහෙම මේ එතන ඒ ශක්තියින්ගේ මොකද්ද මේ සමානත්වයක් තියෙන්නේ? දැන් ඒ ඇවිල්ලා හප්පන මිනිස්යාගේ ශක්තියත් එක්ක දැන් මේ කට්ටියම මෙතන මේ විදිහට විපතටපත් වෙන්න හේතුව.
එතන ශ්‍රේයාන්විස් දැන් සුසුමත කියන්නේ මම පොඩි උත්තරයක් දෙන්න බැලුවේ මේ චාමර මහත්තයා මේ ඔකේ ඔබතුමා මේ උත්තර දුන්නට පස්සේ මම කියන්නේ කමෙන්ට් නැත්නම් කොහොමද හොද නෑ ඔබතුමා ආපු අදහස් ඉදිරිපත් කරන්න. මගේ අදහස මම නම් කියන්නේ මේක ආපු සිදුවීමක් ඇත්තෙන්ම මේ ඉතන මේ ඒ ඇක්සිඩන්ට් එක වෙන්න තැන වෙන කවුරු හිටයි කියන මම හිටයි කියන මටත් ඒරනවා අත් වෙනවා නේද මේ ඒක වෙන අద్భుත සිද්ධියක් මේ ශක්තියන්ගේ ගලණයක් නැහැ කියලා මං හිතන්නේ ඒ ශක්තියන්ගේ ගලණයක් නැතුව එතන අහඹ සිදුවීමක් ඒක නැත්නම් මේ රැන්ඩම් ඉන්සිඩන්ට් එකක් කියලා තමයි මම හිතන්නේ කොහොම ස්තුතියි ඒක තමයි මගේ අදහස. ඕක මෙහෙමයි මෙහෙම ගන්නකො දැන් ශ්‍රේයාන්විස් දැන් කන්දක් මුදුනට ගිහිල්ලා Tamanට පෙරලන්න පුළුවන් ගලක් පහළට පෙරලනවා. එතකොට ඒ ගල කොයිතරම් දුරට පහළට පෙරලෙයිද දන්නේ. එතකොට අපිට පුළුවන් ද මේ විනිශ්චය කරන්න නියම කරන්න ඒ ගලට අහවල් ගහ අහවල් පැලය අහවල් ශාකයට හානි නොවි පහළට යන්න ඕනේ කියලා විනිශ්චය කරන්න පුළුවන්ද? එහෙම බෑ. ඔව් ඒ ගලේ තියෙන ගුරුත්වය හා ස්කන්ධයට අනුකූලව ඒකේ ප්‍රවේගය වැඩි වෙලා ඒ අදාළ වෙන්න ඕන හානිය සිදු වෙනවම තමයි. ඒතකොට එතන ඒ පොඩි විනාශ වෙන ශාකය හෝ වස්තුන් පිළිබඳව ජීවීන් අපි කියන සත්වයක් නොවන ඕනම වස්තුවක් පිළිබඳව අපිට මේ පෙර දෘෂ්ටියකට දාලා කතා කරන්න පුළුවන් මේ ගහ තැළුනේ පොඩි උනේ කැඩුනේ අත්ත විඳුනේ මේ ගහේ පෙර කර්මයක් හින්දා වෙන්නේ නැති අකුසලයක් හින්දා වෙන්නේ නැති වෙන්න තියපු දෙයක් වෙන්නේ නැති කියලා අපිට ඒ පොඩි වෙච්ච විනාශ වෙච්ච ශාක ගැන නිගමනයකට එන්න පුළුවන්ද? බෑ. ඔව්. එතකොට ඒක උනේ හේතුඵල ධමයක් එතන තිබ්බා. එතන කර්මයක් තිබ්බා. ක්‍රියාවක් තිබ්බා. කර්මය කියන්නේ ක්‍රියාව කියන එකනේ. ඒ ක්‍රියාව භෞතික විද්‍යානුකූලව අපිට ඕන තරම් ඒ දැනුම් පද්ධතිය විග්‍රහ කරන්න පුළුවන් ඒක සිද්ධ වුණේ ඇයි කියන එක. එතකොට මේ සිද්ධියට අදාළව අපි අපේ දැනුමේ නෑනේ මේ ශාක වලට ආත්මයක් තියෙනවා කර්මයක් තියෙනවා මේ වේදවංශයේ කැමැත්තක් තියෙනවා කියලා එහෙම නෑනේ. ඒතකොට ඒක නිසා ඒ කියන්නේ මම ඉන්න හින්දා තමයි අපිට තව කෙනෙක් මරුණාම හෝ ලෙඩක් වුණාම හානියක් වුණාම ඒ කෙනාට ඒ දේ උනේ එහෙම උනේ ඒ වෙලාවෙ උනේ ආවලාටම උනේ මේ හින්දා වෙන්නේ නැති කියලා අපිට හිතෙන්නේ වර්තමානයේ මම ඉන්න හින්දා. තේරුණාද? මම නැත්තම් වර්තමානයේ තමන්ගේ මානසිකත්වයේ මම කියන එක දෘෂ්ටි ප්‍රහීන වෙලා නම් තමන්ට අර මානසික බලපෑම එන්නේ නැහැ. ඒක එන්නේ දැනුමක් හරහා. බාහිරින් දාගත්ත දැනුමක් හරහාමයි ඒ සිද්ධිය අදාළව විනිශ්චයක් තමන්ගේ මනසෙන් ගෙනත් දෙන්නේ. තේරුණාද? උත්තරයක් හදලා දෙන්නේ. ඒක වුණේ මේ හින්දා වෙන්නේ නැති කියන එක. ඒකට හේතු වෙන්න තමන්ට සමාජයේ වටපිටාවෙන් හා තමන් ගොඩනගා දැනුමක් හා අවිද්‍යාවක දැනුමක් හා පෙර අවිද්‍යාවට හේතු වෙච්ච භව ස්වභාවයන් ටිකක් යට වෙච්ච භව ස්වභාවයන් ටිකක් තමයි හේතු වෙන්නේ ඒ සංකල්පය නිර්මාණය ඒ කියන්නේ ඒ අදහස නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒක හේතුඵල ධර්මයට අනුව තමයි එතන සිදු වෙන්නේ. ඒතර ඒතරත් කර්මයක් තමයි සිදු වෙන්නේ. තමන්ට එහෙම තමන් කියන්නේ යාමිස් කියන්නේ කාටවත් ඔක තමන්ගේ ආගමික දෘෂ්ටිය අනුවනේ තමන් බලන්නේ. එතකොට එහෙම දෙයක් හැදෙන්නේ කර්මයක් තමයි ඒක. එහෙම සංකල්පයක් හැදෙන්නේ. එතකොට අතන මිනිස්සුන්ට සිද්ධ වෙච්ච දේ වරද කරපු මිනිහත් ඒකට භාජනය වෙච්ච විඳිතියොත් ඒ අයත් කර්මයක් තමයි එතන සිදු වෙන්නේ. ඒ කර්මය කියන්නේ පෙර අහවල් කියන අහවල් දේ කරපු නිසා ඒ විදිහට මරණයි කියන එක නෙමෙයි. එතන කර්මය තමයි කලින් විග්‍රහ කරේ. ඒගොල්ලෝ එතෙන්ට ආවේයි, එතෙන්ට එන්න හේතුුනේයි, එහෙම එන්න සිත් පහළුනේයි. එතකොට එතෙන්ට ශක්තියන්ගේ ආකර්ෂණයක් වෙච්ච දෙයක් මිසක් ඒ ශක්තියන්ගේ වින්දනය සඳහා ඒ තැන්වලට ඒවා එහෙම තැන් නිර්මාණය කිරීම හා දන්සල් කියන දේවල් ඒවා නිර්මාණය කළ කියන්නේ ඒවා සංවිධානය කිරීමත් වින්දනය කියන භවයේ මුල්ලා ඒ දැනුම හා චිත්තේ ඥානවල මුල් වෙලා ඒක කරන්නේ ඒ දැනුමට මුල් වෙලා ඒවට ආකර්ෂණය වෙන්නේ ඒවට නැඹුරු වෙන්නේ ඒවා විඳ ගන්න එන්නේ ඥාන ශක්තියත් දැනුමත් චිත්ත ශක්තියත් මුල් වෙලා. ඒතකොට එතන හැම කෙනාගේම කර්මයක් සිදු වෙනවා. හේතු කර්මය කියන්නේ ක්‍රියාවක් සිදු වෙන්නේ. හේතුඵල ධර්මයක් සිදු වෙනවා. ඒ හේතුඵල ධර්මයට අනුව ඒ ශක්තිය වින්දනය හොයාගෙන තමයි ආකර්ෂණය වෙන්නේ. වින්දනය නිසා තමයි ඒවා ඒ සංවිධානය කරන්න පවත්වන්නේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට වින්දනය නිසාම තමයි
මිනිස්සු කන්නේ බොන්නේ මත්ද්‍රව්‍ය ගන්න. වින්දනය නිසාම තමයි මිනිස්සු ප්‍රකෘති ස්වභාවයෙන් විකෘති ස්වභාවයට පත් වෙන්නේ වින්දනය නිසාම. වින්දනය ප්‍රබල උපරිම වුණාම. එතකොට තමන්ගේ පාලනයෙන් තොරයි දැනුම. මොකද බාහිර ශක්තියක් බලපෑමක් කරලා තියෙන මත්ද්‍රව්‍ය කියන දේ. කියන්නේ ඒ රසායනය අර මොලේකියන රසායනවලට දැඩිව බලපෑම් කරලා තියෙනවා. ඒතර ඒකේ සිතුවිලි හට ගැනීම ප්‍රබල වෙලා තියෙනවා. ඒතකොට ඒව තරකානිතු දකින්න බෑ වෙලාවට. තමන්ගේ නුවණ කියන කොටස නුවණ හෝ දැනුම යථාර්ථවාදී දැනුම සම්බන්ධ දැනුම ඔක්කොම ගිලිහිලා යනවා. ඒවට වැඩිය තමන්ගේ චිත්ත ස්වභාවය ප්‍රබල වෙනවා. කැමැත්ත ආසාව තෘෂ්ණාව දේශය ප්‍රබල වෙනවා. මාන්නේ අන්න එතකොට තමයි ඒ වගේ අනුතරක් සිදු වෙන්න ඒ පුද්ගලයා හේතු වෙනවා. අපි පුද්ගලයා කියලා හඳුන්වනවා. ඒතර තේරෙනවද මේ අපි දකින්නේ තාම සම්මත දෘෂ්ටියෙන්නේ. සම්මත දෘෂ්ටියෙන් බැහැරලා ඔක දැක්කොත් ඔක ඇත්තටම සිද්ධියක් විතරයි. හැබැයි සිද්ධියක් කියලා අත්හරින්නේ නැහැ. මොකද ওই වගේ මිනිස්සෙකුට දඬුවම් නොදුන්නොත් භෞතික වශයෙන් සම්මතයෙන් අනුව ඒ මිනිස්සයා හිතනවා ඒ කරපු දේ සාමාන්‍ය දෙයක් වශයෙන්. තේරෙනවද? අනිත් අයත් හිතනවා එහෙනම් ඒක ඒ තුලින් අපිටත් වැරද්දක් කරොත් ගැලිලා යන්න පුළුවන් කියලා. ඒක නිසා තව දැනුමක් ප්‍රබල දැනුමක් බලපෑම් කරන සම්මතයේ දැනුමට අනුව මෙහෙම දෙයක් කරොත් උඹට වෙන්නේ මේ දේ කියලා ඒ දෘෂ්ටියට සාපේක්ෂව තව දෘෂ්ටියක් කාවද්දනවා ජාන ශරීරයට දැනුමක් ලබා දීම සඳහා කායිකව හා මානසිකව. අවශ්‍යයි. ඔව් මට ඒක තේරෙනවා. මම කියන්නේ මගේ මේ සාපේක්ෂ දැනුම නිසා තමයි මට ඒ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනේ. ඒකින් කියලා මට තේරුණා ඒක. නෑ ඒක අහන්නේ හොඳයි. දැන් ඒකෙන් තමයි අපි කඩා ගන්නත් ඕනේ. දැන් අපිට ඇත්තටම ඕක සාමාන්‍ය පුතත්ජනෙක් ඇහුවොත් අනේ අපෝයි කියලා දැවිලා තැවිලා පිච්චලා යනවනේ. ඇත්තටම ඒක වෙනවා. තමන්ගේ කාට හරි වුණා නම් ඒත් එහෙමනේ. ඒතර අපිට තමන්ගේ කාට හරි එහෙම වුණත් තමන්ට වුණත් වෙන්න පුළුවන්. එතකොට මම කියවනේ ගලක් පෙල්ලුවාම මම හිටවු පැලේ ලස්සන ගහක් වටින ගහක් ඖෂධ ගහක් කියලා දෙයක් නැහැ කියලා. ඒ වගේ විශ්වය තුල ඕනම විදිහකට මේ පෘථිවියට උනත් දැඩි හානියක් විනාශ වෙලා යන්න පුළුවන් මොහොතකින්. මේ විද්‍යාඥයෝ කොච්චරම් පරීක්ෂණ කරත් හිතුමු නැති මොහොතක මේක උනත් ෂණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. අපි මේ කොච්චරම් මේක ඇතුලේ මේ දෘෂ්ටි හදාගෙන ජීවත් වුණා. ඒක නිසා මේක අවිනිශ්චිතයි කොහොමත්. ඒ අවිනිශ්චිත බව තුළ අපි යථාර්ථය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න ඕනේ සම්මතයට අනුව. ඒ යුතුයමකින් කරගෙන. ඒතොර එතනදී තමන්ගේ දෘෂ්ටියක් මානසික දෘෂ්ටියක් තියෙනවනේ මම්මගේ අපේ කියලා. අන්න ඒක තුළින් තමයි මම්මගේ අපේ කියන එකට ඔක්කොම අයිති. සංස්කෘතිය, සදාචාර, ශිෂ්ටාචාර ඒ ඔක්කොම ආගම් ඔක්කොම අයිති. එතනදී ඒ අර දැනුම් පද්ධතිය හරහා තමයි අපි ලෝකෙ නිරීක්ෂණය කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය දැනුම හරහා. ඉන්ද්‍රිය හරහානේ අපිට ඕනම දැනුමක් ගලණය වෙන්නේ. අන්නේ ඉන්ද්‍රිය හරහා එන දැනුම් මම්මගේ කරන ඒ දෘෂ්ටීන් හරහා සංකල්ප හරහා අපි ලෝකෙ නිරීක්ෂණය කරනකොට අන්න අපිට ඒවා දාන්න ඕන තරම් වාජන තියෙනවා. ඒ කියන්නේ එකක් ආගමට, එකක් මේ විද්‍යාවට, අනිත් එක මොකක් හරි තවත් විශ්වාසයකට එහෙම දාන්න ඕන තරම් දේවල් තියෙනවා අපිට. අපිට දීලා තියෙන වාජන ඕන තරම් දකින අහන දැනන දේ දාලා තැම්පත් කරගන්න. ඒ වගේ අපේ මනසේ පොඩ්ඩා කාලේ ඉඳන් අපිට විවිධ දේවල් දකින අහන දැනන දේවල් මේ දාන්න තැන් හදලා දීලා තියෙනවා මොලේ කියන ඉන්ද්‍රියේ අපේ දකින අහන ඉන්ද්‍රිය තුලින් හා සමාජය තුලින්. ඉතින් අපි ඒවා ඔක්කොම සුද්ධ කරන්නයි ඕනේ දැන්. ඒවා අයින් කරලා එළියට අරන් බලන්න මොනවද අපි දාලා පල් කරගෙන ඉන්නේ කියන එක. එතකොට අපිට මොකද මේ චිත්ත කියන ශක්තියේ අපි දැනුමේ නැතත් ඔය චිත්ත කියන ශක්තියෙන් අපිට ඔක හදලා දෙනවා. මේක කාගේරි බලපෑමක්, ශාපයක්, කර්මයක් ඉඳලා මේක උනේ කියලා. හැබැයි ඔය හැමදේම Tamanට හේතුඵල ධර්මයට අනුව විනිවිද දකින්න පුළුවන් ධර්මතාවයක් වර්තමාන වෙනකොට Tamanගේ මනසට වැටලා තියෙනවා. හැබැයි ඒකට වඩා අපිට අර පරණ වාදන වල තියෙන කැකෑරිච්ච කියන්නේ කාරණා වැඩි නිසා ඒ වගේ ඒවා තියෙන දාගත දේවල් වැඩි නිසා දැනුමේ දෘෂ්ටීන් හා සදාංග බව හා ආධ්‍යාත්මික දෘෂ්ටිගත වීම තියෙන නිසා භවයන්ගේ අර ධර්ම දැනුම තල්ලු කරගෙන දෘෂ්ටිය තමයි ඉස්සරහට එන්නේ අපේ. යථාර්ථවාදීව බලන දෙන්නේ අර දාපු කර්ණාඩි වලින් තමයි අපිට ලෝකේ දකින්න දෙන්නේ. ඒක නිසා මේ මනස විසින්. ඒක නිසා අපි දකින්න ඕනේ. එතන අර වයස මම කියවනේ දැන් වයස ප්‍රභේද තියෙනවා. ගෑනු පිරිමි ඉඳලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් මොකද දැන් අපි දන්නවා මේ රතේට කිසිම දැනුමක් නැහැ, විඥානයක් නැහැ අපි කියන විදිහට. දැනුමක් නැහැනේ. රතේ වැඩ කරන්නේ
මනුස්සයාගේ කැමැත්ත අකමැත්ත මත. එතකොට මනුස්සයා වැඩ කරන්නේ දැනුම හා චිත්තයේ කැමැත්ත අකමැත්ත. මනුස්සයා කියන අපි හඳුනන ශරීරය. තේරෙනවද? එතකොට දැන් ඒ රථයට කිසිම කැමැත්තක් අකමැත්තක් නැහැ. ඒක යාන්ත්‍රණයක් තියෙන එතන. තේරෙනවද? ඒ තාක්ෂණයට අනුව ගොඩනගු. ඒ යාන්ත්‍රණයට අනුව ඥාන ශරීරයෙන් දෙන බලයට අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක ඥාන ශරීරයට බලය සපයන්නේ දැනුම තුළින්. දැනුමට බලය සපයන්නේ චිත්ත ස්වභාවය තුළින්. එතකොට එකට එකක් සම්බන්ධ වෙලා යන්නේ මෙතන. එතකොට චිත්ත ස්වභාවය වේ අයහපත් ස්වභාවයක් ආවොත් ඒක දැනුමට බලපාලා ඒක ඥානවලට බලපානවා. දැනුමේ අයහපත් සිතුවිල්ල කටගත්තොත් ඒක චිත්තයට බලපාලා ඥාන ස්වභාවයට බලපානවා. මේ දෙකම එකතු වෙලා තුනම එකතු වෙලා මේ අර කියන්නේ ඒ රතයට ඒ යන්ත්‍රයට බලපානවා. ඒ රතය එතකොට ඒකේ තියෙන ඒ බලපෑමට සාපේක්ෂව ඒකේ ජවය ඒක ප්‍රබලත්වය ඒක තියෙන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එතකොට ඒක දන්නේ නැහැ මේක හානියක්ද හරි වැඩක්ද කියන එක. ඒ වගේ තමයි මේ ශරීරයත්. ඒක ශරීරය දන්නේ නැහැ දැනුම හා චිත්තය කොහොමද මේකට බලපෑම් කරන්න කියන එක. දැනුම දන්නේ දැනුමේ තියෙන ප්‍රමිතිය හරි එකක්ද නිවැරදි එකක්ද යථාර්ථවාදී එකක්ද කියලා. ඒක චිත්තය කොහොමද දන්නේ. ඒතර ඔය කිසිවක් කිසිවෙකුට නොදන්නා දෙයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ඔක්කොම හදන්නේ මේක දැනුවත් භාවයක් ඇති කරගන්න මේ ධර්ම දැනුම හරහා. ඒතර අපි කරන්නේ ඥානත් දැනුවත් චිත්තයත් කියන නොදන්නා බව තුළ ක්‍රියාත්මක වෙන ඥාන චිත්තය කොහොමද නොදන්නා බව තුළ තියෙන්නේ. දැනුම කියන එක දන්නා බව තුළ තිබ්බට ඒකත් තවත් නොදන්නා බවක් කියලා හඳුනා ගැනීම තමයි අවබෝධ කර ගැනීම තමයි ධර්ම දැනුමක් ගොඩනගා ගන්නවා කියලා අපි මේ සාකච්ඡා තුළින් නිර්මාණය කරගන්නේ. යථාර්ථවාදී ධර්මයක් නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න. අපි තමන්ගේ තියෙන දැනුම හරි හෝ වැරදි කියලා අපි දෘෂ්ටිගත වුණාට හරි කියලා අපි හදාගත්තට දෘෂ්ටියක් ඒක තවත් නොදන්නා බවක් කියලා අපි බහුතරයක් දෙනා අපි මෙතනින් යම් පිරිසෙන් යම් මේ අය වුණත් ඒ දැනුම තුල නොදන්නා බව තියෙනවා කියලා අපි දන්නේ. දැන් අපි කලින් දැනුම තුල අපි දන්නවා අනිත් දන්නේ කියලා හිටියේ. එතකොට ඒ කියන්නේ ආගමික දැනුම වලට අනුව විශ්වාසයන්ට අනුව එනකොට ඒකේ කොයිතරම් දුරට දන්නා බවයි කියලා හිතන් හිටියට නොදන්නා බව තමයි 99%ක්ම තිබ්බේ කියන එක තමන්ට දැන් තේරුම් ගන්න පුළුවන් යම් මට්ටමක. ඒ වගේ තමයි එතකොට සාමාන්‍ය පුතග්ජන කෙනෙක්ගේ නොදන්නා බව කියන එක ඥානත් චිත්තයත් දැනුමෙත් ත්‍රිත්වයේම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක ඒ නොදන්නා බව කියන අවිද්‍යාවක දැනුමට යට වුණාම ඥාන ශරීරයේ ක්‍රියාත්මක වෙන විදිහ ඒ කෙනාගේ පාලනයෙන් තොර වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි මේ ලෝකේ ඕල් නරක ප්‍රවෘත්ති වශයෙන් දකින්න අහන්න ලැබෙන්නේ. යහපත් ප්‍රවෘත්ති වශයෙන් දකින්න අහන්න ලැබෙන්නේ ඒ දැනුමේම තියෙන බලපෑමක් තමයි. ඉතින් ඒක නිසා මේ ඒවා මිනිසුන්ට සම්මතයට යහපත් වෙන්න පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. අයිත් එක අදහස් තියෙනවා. ඔව් තේරුම් ගන්න පුළුවන් නම් කොහොමද? පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පැහැදිලියෙන් හොඳටම තේරුණා. පැහැදිලි ආත්මය තේරුම් ගන්න පුළුවන් හොඳටම. එතකොට ඔයගොල්ලෝ නාම රූප කියන වචනයෙන් පටන් ගත්තේ නාම රූප ධර්මතා හරිය ඥාන ශරීරය දැනුම හා නාම රූප විඥාන කියලා අපි කියන සම්මත පෙළ දාන. දැන් අපි හඳුන්වන්නේ ඥාන ලෝකයක් දැනුමත් චිත්තයත් කියලා. එතකොට ඔය තුන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පොත් නාම රූප විඥාන කියනවා. ඔව් අභිධර්ම පොත් කියවලා ඉවරයක් කරන්න බෑ. ඒවා ඇත්තටම මම අර කිව්වා වගේ යම් තාක්ෂණ ක්‍රමවේදයක් පෙන්වුම් කරන්න හදලා තියෙනවා. මේ පුද්ගලයෙක් කියන්නේ මොහොත පාසාම කැටි මිදි හට ගන්න ක්‍රියාවලියක් තියෙන කියලා හේතුඵල දහමක් පෙන්වන්න උත්සාහ කරපු දැනුම් පද්ධතියක් විතරයි එතන තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ දැන් ඒවා දැනුමක් විතරක් නෙවෙයි දැන් මේ තුලින් තමයි අවබෝධයක් තමයි ලැබෙන්නේ. දැනුම් කොහොමද ගොඩනගෙනවා මේ යථාර්ථවාදී විමසීම තුලින් තමන්ට හැම දෙයකම හේතුඵල දහම යථාර්ථවාදීව නිරීක්ෂණය කරන්න විනිවිද දකින්න පුළුවන් හැකියාවක් තමයි ලැබෙන්නේ. ඒක නිසා මේ මොන සිද්ධිය මොන දේ මොන ආකාරයෙන් සිදු වුණත් තමන් ඒකට භාජන වුණත් තමන්ගේ අතින් යමක් සිදු වුණත් හොඳ හෝ නරක දෙයක්
තමන්ට හැම දෙයක්ම මේ හේතුඵල ධර්මයට අනුව බෞද්ධ දර්ශනයේ තියෙන හේතුඵල ධර්මයක් කර්මවාදයක් දහමක්වත් නෙවෙයි. මේ මොහොතේ ශක්තියන්ගේ හටගෙන ස්පර්ශ වෙමින් වෙනස් වෙමින් පවතින ක්‍රියාවලිය ගැන මේ අවබෝධයක් තමයි බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ. එතකොට ඒතර පුද්ගලයෙක් ජීවත් වෙනව නෙවෙයි මේ හේතුඵල ධර්මයට අනුව හේතුඵල ධර්ම කියන්නේ ශක්තියින් අතර ස්පර්ශ වෙලා වෙනස් වීමේ ගුණය තීව්‍රතාවය පෙන්눔 කරන මේ දර්ශනයක්. ඒතර එතන පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන දෘෂ්ටියෙන් මෙදෙන්න පුළුවන් එකම විශ්ව ධර්මතාවය. ඒක නිසා මේ පුද්ගලයෙක් වර්තමානයේ ජීවත් වෙනවා කියලා අපිට හිතෙන්නේම ඔන්න ඔය විනිවිදව දකින්න බැරි හැකියාව දැනුමක් නැතිකම, ඒකට මනස නැඹුරු වෙන්නේ නැතිකම, සංකල්ප වශයෙන් දෘෂ්ටි වශයෙන් ගිල ගැනීමක් තමයි කරන්න අපි දකින අහන දේ. ඒක නිසා ඔයගොල්ලන්ට දැන් මේ මොහොතේ නම් ඒක තවදුරටත් අලුත් කරගෙන දැනුම බලන්න මේ ඔය සියලු සිද්ධීන් දිහා යථාර්ථය තුළින් ප්‍රඥාව තුළින් නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. ප්‍රශ්න ගැටලු තියෙනවා ඉදිරිපත් කරන අපි නැත්නම් ඊළඟ දවස් සාකච්ඡා කරමු. පැහැදිලි මහත්මයා මේ විශ්ව ක්‍රියාකාරීත්වය තුළ තියෙන යථාර්ථය දැක ගැනීම හේතුඵල ධර්ම අවබෝධ කර ගැනීම මේ දැනුමේ දියුණුව මත තමයි තියෙන්නේ කියන එක හොඳ හැටිම පැහැදිලි දැනුවන්නක් වීම ඒ මාර්ගය ඔස්සේ තමයි මේ හේතුඵල ධර්ම නිවැරදිව දකින්න පුළුවන් වෙන්නේ දැක දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක ඉතාම පැහැදිලි. හොඳයි අනිත් අය සදස් තියෙන ඉදිරිපත් කරන්න මේ සාකච්ඡාව අහලා ඔයගොල්ලෝ තවදුරටත් දැනුම දියුණු කරගන්න. මේ වර්තමානයේ පුද්ගල ප්‍රඥාත්වයේ එහා හැමදේම දකින්න පුළුවන්ද කියලා බලන්න මේ දෘෂ්ටිගත වීමකින් තොරව. ඒක තමයි වෙන්න ඕනේ. මහත්මයා මේ මට අර දැනුම ගැන කියද්දී මට වැටහිච්ච දෙයක් තියෙනවා. ඒක මේ අපි ඉස්සර මේ අපි හිතුවේ හැම දෙයක්ම අපිට පිටින් ආපු දෙයකට තමයි අපි ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ කියන්නේ වෛරය වෙන කෙනෙක්ගේ එයා තරහින් දොස් කියනකොට අපි ඒකට ඒක ඒ දැනුම මේ විදිහට අරගෙන ඒකට අපි අපිත් වෛරයක් තරහක් ඇති වුණා කියලා තමයි ඉස්සෙල්ලා හිතුවේ. ආයෙ හිතුවා දැන් මාව කවුරු හරි දරුවෙක් හරි වැඩි අසනීපයක් වෙච්ච වෙලාවකදී හුඟක් කැපවීමෙන් නොකරනකොට හිතුණා දුක හිතුණා මේ ඇයි මේ මට සැලකීම අඩු වෙලා කියලා. එතකොට ඒක දුක හිතනකොට ඒක මට පස්සේ තේරුණා ඒක එහෙම නෙවෙයි පිටින් ආපු දැනුමක් තියෙනවා පිටින් ආපු මේ තරහ ස්වභාවයක් තියෙනවා. නමුත් ඒක මම ගත්ත විදිහයි වැරදි. මොකද මම ඒක මගේ මෝඩකම නොදැනුවත්කම නිසා මම ඒක අරගත්තේ. මට තේරුම් ගන්න බැරි වුණා ඒක උලංගි විඥාන ස්වභාවයේ විදිහ ඒක ඒ අයගේ හැටි හැමදාමත් උන් තමයි කියලා ඒක අරගෙන මට කිලින්ම ඒකට සම්බන්ධ තරහක් ඇති නොකර ගන්න තිබුණා. එතකොට මට පස්සේ තේරුණා මේක මම නේද ඇති කරගත්තේ. මේක මම විසින් මේ තරහව මගේ හිතේ ඇති කරන මම බව ස්වභාවයන් පෝෂණය කරේ. ඒ නිසා ඒක මගේ නොදැනුවත්කම. මම ඒක ඒ විදිහට නොගෙන හිටියා නම් මට මේක නෑ නේද කියලා. අනිත් එක අර මොසලකා හැරීමේදී දුක හිතනකොට හිතුනේ ඇයි මම එහෙම හිතුවේ. ඒ වෙලාවේ වැරදි ඒක මොකද ඒක එයා වැඩක යෙදිලා හිටියේ. එතකොට එයාට ඒ වෙලේට ඒකෙන් මග හරින්නත් බෑ. නමුත් මම බලාපොරොත්තු වුණා දෙයක් ඒක වැරදි. ඒ මම ස්වාධීන වෙන්න ඕනේ. නමුත් මම එතනදි බලාපොරොත්තු වෙච්ච විදිහ වැරදි නිසා තමයි මගේ නැදනුවත්කම නිසා තමයි එතනදිත් බව පෝෂණයක් වුනේ. නමුත් මට ඒක බලාපොරොත්තු නොදැනුවත්කම නැතුව මම දැනුවත් වුණා නම් මේක මේ විදිහට මම ගත් එක වැරදි කියලා මට එතනදී
දුකක් ඇති වෙන්නේ නැහැ කියලා. අන්තිමේදී මම කල්පනා කරලා බලනකොට අර බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ මේ බම්බයක් පමණ වූ ශරීරයේ මේ කය තුලමයි මේ සියලුම දේ තියෙන්නේ කියලා. එතකොට මට හිතුණා ඕනේද මේ අපිම තමයි මේක පිටින් එන එවම නෙවෙයි, පිටින් ආපෙව්වට අපි ප්‍රතිචාර දක්වන එක වැරදියට දැනුම අරගෙන පරිහරණය කිරීම නිසා තමයි මේක වෙන්නේ. ඒක නිසා මම දැනගන්න ඕනේ මගේ නැදනත්කම නිසා තමයි මම මේ විදිහට මේකට ප්‍රතිචාරයක් දැක්වේ. ඒ කියලා මට පොඩ්ඩක් මේක විසඳ ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ අනුව මම හිතුවා අපිට මේ භව පෝෂණය වෙන්නේ හැම වෙලාවෙම අපේ වැරද්දක් නිසා. ඒ කියන්නේ බාහිරින් කොච්චර අර ඉස්සෙල්ලා අපිට උගන්වුවත් නේ අර වෙන භාෂාවකින් බැන්න නම් අපිට ඕක ඇතුළට යන්නේ නැහැ නේ කියන. ඒ වගේ හැම දෙයක්ම අපි මේක කරපු දෙයක්. එයා තමයි මේක පටන් ගත්තේ. එයා කරපු නිසා තමයි මට තරහ ගියේ කියලා හිතන්නේ නැතුව මේ මගේ නොදැනුවත්කම නිසායි මම මේක ගත්තේ. මම දැනුවත් වෙන්න ඕනේ. ඒක ඒ අනුව මට පුළුවන් මේකේ නිදහස් වෙන්න කියන එක මට තේරුණා. ඉතින් ඒක මට එක ලොකු ලකුණක් මේ තව තවත් ඒ වගේ විමසනකොට ඒ විදිහට විමසන බව පෝෂණයෙන් පොඩ්ඩක් අඩු වෙන්න ඒක නිදහස් වෙන්න වගේ. මම එහෙම හිතපේක නිවැරදිද කියලා මට දැනගන්න ඕනේ. ඒක තමයි කවුරුහරි දැන් අපි මෙච්චරලා කතා කරේ. දැන් එහෙම හිතෙන්නත් කාට හරි එහෙම නරක විදිහට හොඳ විදිහට හෝ Tamanට ඒ කෙනා හෝ දේ ගැන සිද්ධිය ගැන එහෙම හිතෙන්න හේතු වෙන්නේ ඇයි කියන එක තමයි මේ සාකච්ඡාව තුළ කියවන්නේ. එතකොට දැන් ඉතින් එහෙම කලින් අර මූලික වශයෙන් එහෙම යථාර්ථවාදී හිතුවා ඒ තවදුරටත් යථාර්ථවාදී කරගන්න පුළුවන් මේ සාකච්ඡාව හරියට ආයි තව පාරක් ඇහුවා. ඒ කියන්නේ එහෙම අපි දැන් කෙනෙක් එහෙම හිතුවේ ඉඳන් මට මෙහෙම ආවේ කියලා හිතුවාම මට මෙහෙම හිතුනේ මේ හින්දායි කියලා අපි දකින්නවානේ. එතනත් මේ මම කියන දෘෂ්ටිය තුළ ඉඳගෙන තමයි තමන් හිතන්නේ කෙනෙක්ට මෙහෙම කේන්ති කිය හින්දායි මට මෙහෙම කියේ නැත්නම් මට මේ මගේ දැනුම නිසායි මට මෙහෙම වුණේ කියලා නැවතර මම කියන තැන තාම කැරකෙනවනේ එක තැන. තේරුණා? ඒක ටිකක් මම කියන තැන ටිකක් අමාරුයි ගැඹුරුයි සියුම් තමයි. ඒ වුණාට පුළුවන් නම් නැවත අපි කියන්නේ ධර්මතාවය මේ කියන්නේ මම කියන දෘෂ්ටිය කඩලම විමසන්න පුළුවන් නම් හේතුඵල ධර්මයටම අනුකූලව අන්න එතන තමයි Tamanට ප්‍රඥාව ඉක්මනින් පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක අනිත්‍යයට මම හිතනවා තේරුම් ගන්න නැති කියලා. අනිත්‍ය ඒ විමසීමට ආරම්භ කරපු ආකාරය නිවැරදි. ඒක තවදුරටත් යථාර්ථවාදී කරගන්න තමයි අපි අද මේ සාකච්ඡාව කරගෙන ගියේ. හොඳයි එහෙනම් මේ අද ගොඩක් වර්ෂාවින්දා වුණ රෙකෝඩින් එක පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒ දැන් කවුරු මහත්මයාත් මේක කියපු ක්‍රමයයි මේ අද කතා කරපු දේ තුලයි තවදුරටත් අපි කතා කරන සාපේක්ෂ බව නැත්තම් පරතරයක් තියනවාද කියලා පොඩ්ඩක් ගවේෂණයක් ආයි කරන්න ඕන. يعني තවදුරටත් මම කියන එක තවදුරටත් එහාට දකින්න පුළුවන් තැනක් තියෙනවා කියලා කියන්නේ මට තරහා ගියා කියන දෘෂ්ටියට එහා ගිහිල්ලා තමන්ගේ දැනුමයි කියන දෘෂ්ටියටත් එහා ගිහිල්ලා හේතුඵල ධර්මයේ න්‍යායයටම අනුකූලව විශ්වීය ධර්මතාවය නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා යම් විමසීමක් කරන්න මේ සාකච්ඡාවේ නැවත සමුකන් දීලා මම කියන්නේ දැන් කරන විදිය අඩුපාඩුවක් වැරදි හෝ දුර්ලභකමක් නෙවෙයි මේක තවදුරටත් අපි ගමන කොහොමද ඉක්මනින් අපි අරමුණට කරා යන්නේ කියන එකයි අපි මේ සාකච්ඡාව තුලින් මම අදහස් කරේ. හොඳයි එහෙනම් ඊළඟ දවසේ සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි සිල්වන් සපක්තිවා. හොඳයි කොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.